දකින්නට මේ මොහොතේදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති පිවිතුරු ජනක් කුමාරසිංහ මැතිතුමන් ප්‍රදාන ශ්‍රී ලාංකීය එකමුතුව විසින් දියණිවරුන් විසින් එතුමන්ව ඉතාමත්ම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගැනීමේ අනතුරුව මේ වේදිකාව සමීපයට කැඳවාගෙන එන මොහොත මව්බිමට නව ජීවයක් එක් කරමින් මේ වසරකට පෙර ආතුව ශ්‍රී ලංකා දේශය මව්බිම ලෝසවා තබන දේශයක් බවට පරිවර්තනය කරන්නට හැකි වූ අසහාය ජනතා නායකත්වය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් මේ මොහොතේදී ඔබේ අත්පොළ සම්ප්‍රසාදයේ මැත්තේ මෙම ස්ථානයට සම්ප්‍රාප්ත වනවා. ආර්ථික දේශපාලන සමාජීය සහ සංස්කෘතික වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් තුළ නව ජීවනයක් එක් කරමින් ඉතිහාසයේ නොවිරු සංචාරක ප්‍රවර්ධනයක් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දේශයේ පුරා මහත් වූ බලාපොරොත්තු රැසක් ප්‍රතිබැද ගන්නට අවකාශය ලැබුණු වසරක් පුරාවටම ක්‍රියා වූ ඒ ක්‍රියාන්විතයන් තුළිනුයි අද දවසේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා ස්වේච්ඡා සන්නිධානවල එකමුතුවෙන් ජපානයේ ශ්‍රී ලංකා ප්‍රජා හමුව මෙම ස්ථානයේ දිස්වන්නේ. සමෘද්ධිමත් දේශයක් ගොඩනගන්නට සුවිශේෂිත වූ දායකත්වයක් සපයා දෙමින් වසරක් පුරාවටම ජනතා මෙහෙවරට කරමින් ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ සදාදරණීය වූ ජනතා නායකත්වයේ බවට එතුමන් පත් වී හමාරයි. ශ්‍රී ලංකාවේ වාසය කරන ශ්‍රී ලංකාවෙන් මෙපිට වාසය කරන විදේශීය සහෘදයන්ට මහත් වූ දැසු බලාපොරොත්තු එකමුතු කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් මේ මොහොතේදී මෙම ස්ථානයට සම්ප්‍රාප්ත වනු ලැබුවා. එහා සමගින් ගෞරවනීය සම්භාවනීය අමුත්තන්ව මේ මොහොතේදී ගෞරවයෙන් පිළිගැනීම සඳහා මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා ජපානයේ ශ්‍රී ලංකා තානාපති පිවිතුරු ජනක් කුමාරසිංහ මැතිතුමන්ට මේ වේදිකාවට පැමිණෙන්නට. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝ රත්නය ඇතුළු දමිළ කතෝලික මුස්ලිම් ඇතුළු සියලු පූජකතුමන්ලාගෙන්ද ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි, ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ජනරජයේ ගරු අමාත්‍ය විජිත හේරත් මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකාවේ සිට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි සියලු දූත පිරිසගෙන් සහ ජපානයේ විවිධ ප්‍රදේශවලින් ඈත දුරබැහැර සිට පැමිණි ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් අද මේ සවස ඔබෙන් අවසරගෙන පිළිගැනීමේ කතාවක් කිරීමට ලැබීම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය වෙනුවෙන් සහ එහි සේවක මණ්ඩලය වෙනුවෙන් අප ලැබූ මහත් භාග්‍යයක්, ගෞරවයක්. ශ්‍රී ලංකාවේ 10 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා සකුරා දේශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් අද අප පිළිගන්නේ මහත් වූ ගෞරවයකින්, මහත් වූ අභිමානයකින්. මියදිමුන් තිබුණු දේශයක එසේම තම උපන් බිම අතහැර තමුගේ සියලු බලාපොරොත්තු වෙනත් රටක් හා එක්ව
කටයුතු කරමින් සිටි යුගයක ඔහු ජාතියට නව බලාපොරොත්තුවක් එක් කළා. ඒ බලාපොරොත්තුවත් සමගින් ඒ ජාතිය නව පිවිදීමකට ඔහුට එකතු කර ගැනීමට හැකි වුණා. ඇමරිකාවේ උපන් තරුණ කවියෙක් වන මැටි ස්ටෙප්නික් මෙසේ වරක් පවසනවා. එකමුතුකම සහ සහයෝගිතාව ඇති විට අපිට විවිධ දේවල් සාක්ෂාත් කරගත හැකියි. ඔහු විවිධ පාර්ශව එකමුතු කරගෙන අර මියැදුණු තිබූ දේශයට නව ජීවයක් ගෙන දෙන්න සමත් වෙනවා. අද දවසේ අපේ මේ ප්‍රජා හමුවත් විවිධ පාර්ශව එකට එකතු කරගෙන අපි සකුරා දේශයේ ඔබතුමා ඇතුළු ඒ සම්භාවනීය දූත පිරිස පිළිගන්න කරපු උත්සාහයක්. ඒ ජනාධිපතිතුමනි මේ ජපානයේ වෙත්සෙන ශ්‍රී ලාංකීය ජනතාව අති සුවිශේෂී පිරිසක්. ඔවුන් තම දායකත්වය ආර්ථිකයන් දෙකකට ලබා දෙනවා. ජපානයේ ආර්ථිකයට සේම ඔවුන් තම දායකත්වය ශ්‍රී ලංකා ආර්ථිකයට ලබා දෙනවා. ඔවුන්ගේ දායකත්වය තුල ජපාන ආර්ථිකයේ සේම ශ්‍රී ලංකා ආර්ථිකයත් නව මාවතකට යොමු කරමින් තිබෙනවා. මේ ජපානයේ වෙසෙන මේ ශ්‍රී ලාංකිකයන් විවිධ ක්ෂේත්‍රවල මේ ජපාන ආර්ථිකයට දායක වෙනවා. ඔවුන් විවිධ ව්‍යාපාර කරමින් එසේම ජපානය තුල විවිධ පර්යේෂණ කරමින් එසේම ජපානය තුල ඔවුන් විවිධ ආන්දමින් සහයෝගය දෙමින් ඔවුන් ජපානය තුල ජීවත් වෙනවා. මෙහිදී ඔවුන් මේ ජපානය තුල නියෝජනය කරමින් තම මව්බිම කිසිසේත්ම අමතක නොකරන ජාතියක්. ඔවුන් සෑම විටම හැකි සෑම අවස්ථාවකම තම උපන් බිම වෙනුවෙන් කළ හැකි සියලු දේ කරන්න බොහෝ විට පෙවසෙනවා. තානාපති කාර්යාලයේ වැඩබාරගෙන අප සුළු කාලයකින් ඒ දේ වටහා ගත්තා. එනිසා මේ ජපානයේ ශ්‍රී ලාංකිකයන් එක්ක අපිට වැඩ කිරින්න ලැබීම ඉතාමත් තෘප්තිමත් කාර්යයක්. එනිසා ජනාධිපතිතුමනි ජනතා බදු මුදලින් වැටුප් ලබන තානාපති කාර්යාලයේ වගකීම් දරන්නන් වන අප මේ ශ්‍රී ලාංකිකයන් සමග අර බිඳුණු දේශය නව පුනරුදයක් කරා ගෙන යන ගමනට ඔපසම එක්ක එන සෑම අභියෝගයකට මුහුණ දීමට කැපවී සිටින බව අප ඔබ පිළිගනිමින් මේ සුන්දර සැන්දෑවේ ප්‍රකාශ කරන්න කැමතියි. අද දින අපි හැමෝටම විශේෂයි. මක්නිසාදයක් ශ්‍රී ලංකාවේ මේ 10 වන විධායක ජනාධිපතිතුමා ඇතුළු මේ දූත පිරිස ඔබ සැම ආමන්ත්‍රණය කරමින් රට සඳහා ඔහුගේ දැක්ම අභිලාෂය පැහැදිලි කරමින් ඒ යථාර්ථයක් කිරීමට ඔබෙන් අපෙන් අවශ්‍ය දායකත්වය ලබා දීමට සූදානම් මොහොතක්. එසා ඔබ මෙහි රැස්ව සිටින්නේ මාහට සවන් දීමට නොවේ. මේ සුවිශේෂී දේශනය ඇසීමට ඔබගේ ඒ දූරදර්ශී මාවත ගැන තවදුරටත් විමසා බලා ගැනීමට. ඒ නිසා ඉතා දීර්ඝ කාලයක් කතා කිරීමට මගේ වෘත්තීය කතා කිරීම වුණත් සුදුසු අවස්ථාවක් නොවේ. ඔබ අපට කතා කරන්න ඕන තරම් අවස්ථා ඉදිරියේදී අපට ලැබේවි. අපි එසේ කරමු. ඔහුගේ දූරදර්ශී නායකත්වයේ යටතේ. එනිසා මම මගේ ජීවිතයේ කරපු ඊටාම කුඩාම පිළිගැනීමේ කතාව කරමින් මම ඔබට වේදිකාව සරසමින් මානිහඬ වෙනවා. මේ අවස්ථාව මට ලබා දීම ගැන බෙහෙවින්ම ස්තුතියි ශ්‍රී ලාංකික ප්‍රජාව
වෙනුවෙන් නැවතත් ඔබ සැම පිළිගනිමින්. ජපානයේ ශ්‍රී ලංකා තානාපති තුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනු ලබනවා මේ මොහොතේදී. මේට වසරකුත් දින කිහිපයකට පෙර ආතුව ශ්‍රී ලංකා දේශය තුල නව පරිච්ඡේදයක් සනිටුවන් කරනු ලැබුවා. ඒ පරිච්ඡේදය තුලින් ශ්‍රී ලාංකීය ප්‍රජාවට පමණක් නොවේයි මුළු මහත් වෙනත් රටවල වාසය කරන ශ්‍රී ලාංකීය ප්‍රජාවටත් මාතෘ භූමිය පිළිබඳව සුන්දර වූ හැඟීමක් ජනිත කරන්නට සමත් වුණා. වසරක් තුල අනුපමේය සේවයක් කරමින් ශ්‍රී ලංකා දේශය අන් කවරදාටත් වඩා ඔසවා තබන්නට ශක්තිය ලැබූ ඒ අසහාය ජනතා නායකත්වයටයි මේ වේදිකාවට ආරාධනය කරනු ලබන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවනීය ආරාධනය මේ ශ්‍රී ලාංකීය ජපානයේ ශ්‍රී ලාංකීය ප්‍රජාව ආමන්ත්‍රණය කරන්නට. ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් මවිලි උතුමන්ලගෙන් අවසරයි. ඒ වගේම මෙම අවස්ථාවට සම්බන්ධ වෙන ශ්‍රී ලංකාවේ සිට අප සමග මේ ජපානයට පැමිණුණු අපේ විදේශ අමාත්‍යතුමා, අපේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා, ඒ වගේම ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයාට කටයුතු කරන අපේ දුමින්දු ලංකම මැතිතුමා, හාන්ස් විජේසූරිය මැතිතුමා, ඒ වගේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජනක් කුමාරසිංහ මැතිතුමා සහ ඒ නිලධාරීන් නියෝජනය කරන මහත්මීන්, ඒ සියලු දෙනාගෙනුත් සම්බන්ධ වෙලා ඉන්න තමුන්වහන්සේලා සියලු දෙනාගෙනුත් අවසරයි. මම හිතන්නේ ජනාධිපතිවරණයට පෙර අපි ගොඩක් විදේශගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා රැස්වීම් මාලාවක් පැවැත්වුවා. ඒ රැස්වීම් මාලාවේ අවසන් රැස්වීම් පැවැත්වුවේ ජපානයේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ හමුව. අපි හිතනවා එදත් විශාල පිරිසක් එකතු වෙලා අපේ රට අලුත් දේශපාලන පරිවර්තන ලක් කිරීම සඳහා ඔබ සහාය දුන්නා, උදව් කරා. ඔබගේ ඥාතීන්ට කතා කරා, හිතවතුන්ට කතා කරා. ඒ වගේම සමාජ මාධ්‍යවල ජාතික ජනබලවේගයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටියා. ඒ විතරක් නෙවෙයි මූල්‍යම ලෙසත් උපකාර කරා. ඒ නිසා සැප්තැම්බර් මාසයේ එම දේශපාලන හැරවුම ගන්න ඔබත් පංගුකරුවන් වුණා, ඔබත් කොටස්කරුවන් වුණා. නිසා විශේෂයෙන්ම හිතනවා එම හමුවෙන් පසුව පළමුව හමු වෙන අවස්ථාව මේක. එනිසා ඔබ කරන ලද දායකත්වයට අපි පළමු කොටම බෙහෙින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟ ගත්තොත් දැන් අපි බලය අරගෙන අවුරුද්දක් ගත වෙලා තිබෙනවා. අවුරුද්දක් පොඩි දින කීපයක් ගත වෙලා තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් අවුරුද්දක් නේද? දැන් අපි බලන්න ඕනකම තිබෙනවා මේ අවුරුද්ද ඇතුළත ශේෂපත්‍රය මොකක්ද? මේ අවුරුද්ද සුබදායකද නැද්ද කියලා මනින්න ඕන මොකක් මතද? කොතන පිහිටලාද, මොන නිර්ණායකය මතද හොඳද නරකද කියලා මනින්න ඕන. මම හිතන්නේ හොඳද නරකද කියලා මනින්න ඕනකම තිබෙන්නේ එදා අපේ ආණ්ඩුව පිහිටවනකොට ජනතාවගේ තිබුණු බලාපොරොත්තු සහ අපේක්ෂාවන් මත තමයි හොඳද නරකද කියලා මනින්න ඕන. එහෙම නැතුව බලේ පිහිටනකොට වෙන අපේක්ෂාවන් තිබුණු අයගේ ගුණදොස් මත මැනීමෙන් පළක් නැහැ. මනින්න ඕන. ඇයි
එදා ඔබ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ගොඩනගන්න සහාය දුන්නේ මොන අරමුණකින්ද? මම දන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයන් වුණ ඔබ වගේම ලංකාව තුල ජීවත් වෙන අපේ ආණ්ඩුව හැදීම සඳහා දායකත්වය සපයපු කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යමක් උපයා ගන්න, තමන්ට පෞද්ගලික යම් තනතුරක් වරප්‍රසාදයක් ලබා ගන්න, තමන්ට පෞද්ගලිකව රාජ්‍යයෙන් ලබා ගත හැකි දේවල් ලබා ගැනීමේ අරමුණකින් ගොඩ නැගුවේ නෑ. එහෙමනේ නේද? එනිසා මේ හැමදෙනාම දායකත්වයේ සැපෙව්වේ පෞද්ගලික වමනාවන් ඉක්මවා ගොස් අපි රටක් හැටියට, අපි ජාතියක් හැටියට අපි කොතෙන්ටද හැරෙන්න ඕන, මොකද්ද කරන්න ඕන වෙනස කියන අභිලාෂය තමයි තිබුණේ කියලා මම විශ්වාස කරනවා. නේද? ගොඩක් වැඩ තිබුණේ අපේ රට ගමන් කරමින් තිබුණු මාවත ඒ තරම් සුබදායක නැහැ. අපේ රට වෙලා තිබුණු විපත්ති ඒ තරම් සුබදායක නැහැ. ඒ නිසා ඒ ගමන් මාවත වෙනුවට නව ගමන් මාවතක් ඇති කරගැනීමේ අරමුණ තිබුණා. සම කෙටියෙන් කියන්නම් ඒ අරමුණ හරිද වැරදිද? සාර්ථකද අසාර්ථකද? එක බිඳ වැටුණු ආර්ථිකය ශක්තිමත් කර ගැනීම. මම හිතනවා අපි සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටුණු ආර්ථිකය ස්ථාවර කරන් තිබෙනවා. හැබැයි ප්‍රමාණවත් නැහැ. තව අපිට දිගු ගමනක් යන්න තියෙනවා. ඊළඟ අපේක්ෂා කරා නීති විධානයේ ආධිපත්‍යය කොහොමද? අපි දකිනවා දියුණු වුණු හැම රටකම තියෙන ප්‍රධාන සාධකය තමයි නීති ඉදිරියේ හැමදෙනාම සමානයි. නීතිමය සංකල්පය ගත්තත් නීති ඉදිරියේ හැමදෙනාම සමානයි. හැබැයි අපේ රටේ මතයක් තිබුණා. ප්‍රායෝගික අත්දැකීම් තිබුණේ කුමක්ද? නීතියට ළඟා වෙන්න පුළුවන් අය ඉන්නවා. නීතියට ළඟා වෙන්න බැරි අය ඉන්නවා. එහෙමනේ. නේද? ඒගොල්ලෝ හදන් තියෙන දීපල විසින් හරි, බලය විසින් හරි, පරම්පරාව විසින් හරි, අධිකාරීත්වයෙන් විසින් හරි නීතිය ළඟා වෙන්න බැරි පිරිසක් ඉන්නවා. හිටියා. නීතිය ළඟා වෙන්න පුළුවන් සාමාන්‍ය පුරවැසියන්ට. ඒක තමයි අපේ රටේ තිබුණු මතය. හැබැයි අපි හිතනවා අද ශ්‍රී ලංකාව අපි ගොඩනගලා තියෙනවා. ලංකාවේ නීතිය ළඟා වෙන්න බැරි කිසිවෙකු අපේ ලංකාවේ යලි ජීවත් වෙන්නේ නැහැ. ඒ හැම දිනාටම නීතිය ළඟා වෙන්න පුළුවන්. මොකද නරකද? නේද? ඒ හැම දිනාටම නීතිය ළඟා වෙන්න ඒක සාර්ථකයි. එන්සරට ගොඩනගන්න එකක් ආර්ථික ස්ථාවරභාවය, ඊළඟ නීති විධානයේ ආධිපත්‍යය, තුන්වෙනිව ගත්තොත් වංචා දූෂණ අවම කිරීම සහ කාර්යක්ෂම රාජ්‍ය ආන්ත්‍රණයක් ඕන. අපි ඔබට ඉතා හොඳින් පැහැදිලිව කියන්නම්. ලංකාවේ අවුරුදු 70කට පසු ආණ්ඩුවක් ගොඩනැගිලා තිබෙනවා. දේශපාලන අධිකාරිය මහජනයාගේ මුදල් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති. හැබැයි තව දුර යන්න තියෙනවා. නේද? අපි දන්නවා ඒ හැරවුම දේශපාලන අධිකාරිය පළමුව නායකත්වය දෙන්න ඕන. ඊළඟ ඉහළ රාජ්‍ය ආන්ත්‍රණයත් නේද? දේශපාලන අධිකාරිය පාරේ ගිහිල්ලා පරණ පුරුදු වලට ඇබ්බැහි වෙච්ච එකක් තියෙනවා. ඒක වෙනස් කරන්න ඕන. ඒක වෙනස් කරන්න පළමු පීවර තමයි දේශපාලන අධිකාරිය වෙනස් කිරීම පෙන්눔 කරලා තියෙන එක. ඒක අපි පෙන්눔 කරලා තියෙනවා. ඊළඟ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. ඒ පිළිබඳ අවශ්‍ය මූලික පීවරයන් තිබිලා තියෙනවා. එතකොට ආර්ථික ස්ථාවරභාවය, නීති විධානයේ ආධිපත්‍ය, දූෂණ වංචාවෙන් තොර පාලනයක් ඇති කර ගැනීම, රාජ්‍ය ආන්ත්‍රණය කාර්යක්ෂම කිරීම, ඊළඟට ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ගොඩනගා ගැනීම. ඒක වැදගත්. ඒකෙන් ලෝකේ තව දුරටත් කිසිදු රටකට හුදකලා වෙලා ජීවත් වෙන්න බෑ. අපි ආර්ථිකයෙන් ගැට ගැහිලා තිබෙනවා. අපි තාක්ෂණයෙන් ගැට ගැහිලා තිබෙනවා. අපි වෙළඳ පොලෙන් ගැට ගැහිලා තිබෙනවා. ඒ නිසා තවදුරටත් ලෝකේ අපි බිම් ජාතික සීමාවන් අපිට තිබුණට තවදුරටත් ආර්ථිකයේ ජාතික සීමාවන් නැහැ. වෙළඳ පොලේ ජාතික සීමාවන් නැහැ. සංස්කෘතික වශයෙන් ගත්තොත් ජාතික සීමාවන් නැහැ. ඔක්කොම අභිභාගී සියනවා. නිසා රාජ්‍යයක් ඉදිරියට යාම සඳහා ශක්තිමත් ස්ථාවර පැහැදිලි විදේශ සබඳතාවයන් අවශ්‍යයි. අපි දන්නවා ලෝකයේ වර්තමාන ලෝකේ ගත්තොත් මේ නිශ්චිත මොහොත ගත්තොත් ලෝකේ වෙළඳපොළ බෙදාගෙන අවසන් වෙලා තියෙනවා. දැන් ගත්තොත් වෙළඳපොළ බෙදන් තියෙනවා. හැබැයි ඒ වගේම ඊළඟ නිමේෂයේදී
නැවත වෙළඳපොළ බෙදා ගැනීම සඳහා තරඟයක් තියෙනවා. මේක තමයි ලෝකය. අපි ඉදිරියේ තියෙන ලෝකයේ මේ වෙලාව වෙනකොට වෙළඳපොළ බෙදන් අවසන් කරන් තිබෙනවා. ඊළඟ නිමේෂයේදී නැවත වෙළඳපොළ බෙදා ගැනීම සඳහා තරඟයක් තිබෙනවා. ඒ වෙළඳපොළ බෙදා ගැනීම සඳහා තියෙන තරඟය දේශපාලන මුහුණුවරින්, යුද්ධමය මුහුණුවරින්, ගිවිසුම් එකඟතාවයන් කියන මුහුණුවරින් මේ වෙළඳපොළ බෙදා ගැනීම සඳහා තරඟය දියත් වෙලා තිබෙනවා. ඒක තමයි අපි ඉස්සරහ තිබුණු ලෝකය. ඒ වගේම අපි වගේ උඩ ආර්ථිකයක් තිබෙන රාජ්‍ය අන්නේ වෙළඳපොළ බෙදා ගැනීමේ තරඟයේදී අපි තා හොඳ තැනකදී ස්ථානගත යුතු තිබෙනවා. එනිසා අපිට අවශ්‍යයි ඊටමත් යහපත් රාජතාන්ත්‍රික සබඳතාවයන්. මම හිතනවා පසුගිය වසර ඇතුළත අපි සැලකිය යුතු ප්‍රමාණයෙන් අපේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන්ගේ තබාගත යුතු සමබරතාවය ආරක්ෂා කරගන්න සමත් වෙලා තිබෙනවා. ඒ මූලික කරුණු ටික ස්ථාපිත කරන්නේ නැතුව අපිට රටක් ගොඩනගන්න බෑ. පළමුවටම ආර්ථික ස්ථාවරභාවය, රාජ්‍ය ආන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය, වංචා දූෂණ තොර පාලනය, නීති විධානයේ ආධිපත්‍යය, ඊට පස්සේ යහපත් රාජතාන්ත්‍රික සබඳතාවය. ඊළඟ ගත්තොත් අපි වගේ රටක සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා විවිධ ජන කණ්ඩායම් ජීවත් වෙනවා. බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි කියලා ප්‍රධාන ආගම් 4ක් අදහන ප්‍රජාවක් ජීවත් වෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතියක් තිබෙනවා. ඒ නිසා අපේ රට විවිධ ජනතාවගේ විවිධත්වයකින් පිරි රටක්. අපේ රට ඉස්සරහට යන්න නම් මේ ජනතාව අතර සමගිය නිර්මාණය වෙන්න ඕනකම තිබෙනවා. හැබැයි දිගු කාලයක් මොකද සිද්ධ වුනේ? මේ දේශපාලන පුරපෙටිය හේතු කොටගෙනම මතක තබා ගන්න. දේශපාලන බලය හේතු කොටගෙනම මේ ජනතාවන් අතර විවිධ ජාතිවාදී ගැටුම්, ආගම්වාදී ගැටුම්, එකිනෙකාට දුරස් කරන, එකිනෙකා කෙරෙහි සැකයෙන්, අවිශ්වාසයෙන්, වෛරයෙන්, क्रोधයෙන් බලන සමාජයක් නිර්මාණය කරලා තිබුණා. බොහෝ දේශපාලන ව්‍යාපාර ගොඩනැගිලා තිබුණේ එවැනි ජාතිවාදී මූලාශ්‍රයන් සහ ජාතිවාදී මතවාදයන් එක්ක. ඉතින් ගැටුම් සහිත රටකට එකිනෙකා අතර ભેදේ වෛරය වපුරපු රටකට ඉස්සරහට යන්න බෑ. එහෙමනම් අත්‍යවශ්‍ය මොකද්ද? අපේ රටේ තිබෙන සංස්කෘතික විවිධත්වයන්, භාෂාවන්ගේ වෙනස්කම්, ආගම්ගේ වෙනස්කම් නේද? සංස්කෘති මේ ජන කණ්ඩායම් වල වෙනස්කම් තේරුම් ගත්තු එකඟතා සහිත රාජ්‍යයක් හදන්න ඕන. මම හිතන පළවෙනි අවුරුද්ද තමයි ලංකා ඉතිහාසයේ ගතුණු කිසිදු ජාතිවාදී ගැටුමක් උස්සන්න නොවුණු වසර තමයි මේ ගත වුණු වසර. මතක තබා ලංකා ඉතිහාසයේ. හැබැයි තව දුර යන්න තියෙනවා. එනිසා මම හිතනවා අපි තාම ශක්තිමත් ගොඩනැගිල්ලක් හදන්න නම් ඊටාම ශක්තිමත් අඩිතාලමක් අවශ්‍යයි, අත්තිවාරමක් අවශ්‍යයි. ඇත්තටම අපේ රට සිද්ධ වෙලා තිබුණේ අත්තිවාරම බිඳුණු රටක්, අත්තිවාරමක් නොමැති රටක්. ශක්තිමත් අත්තිවාරමක් ඕන. මොකක්ද අත්තිවාරම? නීති විධානයේ ආධිපත්‍ය, කාර්යක්ෂම රාජ්‍ය සේවය, ආර්ථික ස්ථාවරභාවය, වංචා දූෂණ වලින් තොර රාජ්‍ය, යහපත් රාජතාන්ත්‍රික සබඳතා, ජාතික සමගිය. මේව තමයි අත්තිවාරම. අපි හිතනවා මේ ගත වුණු වසර කියලා කියන්නේ අපේ රට ඉදිරියට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් අත්තිවාරම සකස් කරලා තිබෙනවා. දැන් මොකද කරන්න ඕන? මේ අත්තිවාරම මත අපි මේ ගොඩනැගිල්ල ඉදි කරන්න පටන් ගන්න ඕන. අත්තිවාරමක් නැතුව ශක්තිමත් ගොඩනැගිල්ලක් හැදීමේ හැකියාවක් නැහැ. නිසා අත්තිවාරම හදලා තියෙනවා. දැන් මේ අත්තිවාරම මත අපි මේ අත්තිවාරම මත මේ ගොඩනැගිල්ල හදන්න ඕන. මොකද්ද? එකක් මේ ආර්ථිකය. අත්තිවාරම තිබෙනවා. දැන් මේක මත අපේ ආර්ථිකය ගොඩනගන්න ඕන. අපේ ආර්ථිකය ගොඩනගනකොට ආණ්ඩුවට අභියෝගයන් තිබෙනවා, ජනතාවට අභියෝගයන් තියෙනවා. තේරුම් ගන්න ඕන. අතර කොටස් තුනක් තියෙනවා ආර්ථිකේ. එකක් ආණ්ඩුව මුහුණ දෙන අර්බුද. දෙක රටක් මුහුණ දෙන අර්බුද.
3 ජනතාව මුහුණ දෙන අර්බුද. වර්ගීකරණය කරොත් එහෙම තියෙනවා. ආණ්ඩුව මුහුණ දෙන අර්බුද මොනවද? වසරකට ආණ්ඩුවට ආණ්ඩුකරණය කිරීම සඳහා වියදම් අවශ්‍යයි. ඒ වියදම් උපයා ගන්න ආණ්ඩුව සමත් වෙන්න ඕන. ආණ්ඩුවේ අර්බුදය. රටකට ගත්තොත් රටකට භාණ්ඩ ආනයනය කිරීම සඳහා භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම සඳහා ඩොලර් අවශ්‍යයි. ඩොලර් උපයන්න ඕන. ජනතාවට තමගේ ජන ජීවිතය ඊටමත් පහසුවෙන් තමගේ මූලික උවමනාවන් ඉටු කරගනිමින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් අවශ්‍යයි. ඒ නිසා තල තුනක අපිට වැඩක් තියෙනවා. එකක් ආණ්ඩුව. ආණ්ඩුවේ කාර්යක්ෂම කර ගැනීම, ආණ්ඩුවේ ආදායම් උපයා ගැනීම වැදගත්. දැන් අපි හිතනවා සෑම අයවැය ලේඛනයකදීම අපේක්ෂා කරනවා ඊළඟ වසරේ ආදායම කොච්චරද කියලා. ලංකාවේ හැමදාම අයවැය ලේඛනෙන් අය ඉදිරිපත් කරනවා, වැය ඉදිරිපත් කරනවා. මේක තමයි ආණ්ඩුව අය උපයා ගන්න මුදල්, මේක තමයි ආණ්ඩුව වැය කරන මුදල්. හැබැයි වසර අවසන් වෙලා බලනකොට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ හැමදාම වෙලා තියෙන දේ තමයි අපේක්ෂා කරලා ආදායම එන්නේ නැහැ. හැබැයි අපේක්ෂා කරනවට වඩා වැඩියෙන් වියදම් කරලා තියෙනවා. ඒ නිසා විශාල අයවැය හිගයක් නිර්මාණය වෙනවා. ඒ අයවැය හිගේ පියවා ගැනීම සඳහා විශාල වශයෙන් ණය ගන්න සිද්ධ වෙනවා. ණය ගත්තාම ලබන වසරේ වැය ශීර්ෂයට අලුත් වැයක් එනවා. මේ අවුරුද්දේ ගත්තු වල ණය පොලි වාරිකේ ගෙවන්න ඕන. එතකොට මොකද වෙන්නේ? මේ දශක ගණනාවක් අපේ රටේ මොකද වුනේ? මේ වැය ශීර්ෂය වර්ධනය වෙමින් ආවා. ඇයි? අපි අපේ වියදම් වලට සරලන ආදායම් උපයා ගන්න අසමත් වීම නිසා අපිට විශාල ලෙස ණය ගන්න සිද්ධ වුණා. ඒ ණයවල පොලි වාරික හැම වසරකම අපේ වියදම් ලැයිස්තුවට එකතු වෙන්න පටන් ගත්තා. මේක තව වර්ධනය වෙමින් යනවා. 2022 පුපුරා ගියේ අර්බුදේ. දැන් එන මොකද්ද කරන්න ඕන? අපි ඒ අර්බුදෙන් අනිත් පැත්ත හැරෙන්න ඕන. එනිසා මම ඔබට කියන්න කැමතියි ලංකාවේ පළමු වතාවට අයවැය ලේඛනෙන් අපේක්ෂා කරන ලද ආදායමට වඩා වැඩි ආදායමක් මේ වසරේ අපි උපයා ගන්න සමත් වෙනවා. හැබැයි ඒත් මුළු වැය ශීර්ෂයටම ප්‍රමාණවත් නැහැ මම කියන්න. දැන් ලබන වසරේත් අපි අපේක්ෂා කරනවා ට්‍රිලියන 3ක ණයක් ගන්න අපේක්ෂා කරනවා. ට්‍රිලියන 3ක් රුපියල් ණය ගන්න දැන් අපි විසර්ජන පනත ඉදිරිපත් කරලා තියෙනවා. බිලියන 3000ක් ණය ගන්න අපේක්ෂා කරනවා. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? ආණ්ඩුවේ ආදායම් කොහෙන්ද එන්නේ? ආණ්ඩුව ආදායම් උපයාගන්නේ ව්‍යාපාර වලින් නෙවෙයි. ආණ්ඩුව මොකද්ද කරන්න ඕන? එළියේ ලොකු ආර්ථිකයක් හදන්න ඕන. එළිය ආර්ථිකය. එහෙනම් ආණ්ඩුවේ කාර්යභාරය මොකද්ද? එළියේ විශාල ආර්ථිකයක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන නීතිමය සහාය රාජ්‍යාන්තරයෙන් ලබා දිය යුතු ලියකියවිලි වල සහාය සහ යටිතල පහසුකම් වර්ධනය කරන්න. ඔක තමයි ආණ්ඩුව. මොකද වෙන්නේ එතකොට? එළිය ආර්ථිකයක් ගොඩ නැගෙනවා. අන්න එළිය ගොඩ නැගෙන ආර්ථිකයෙන් සාධාරණ බද්දක ආණ්ඩුවට එනවා. දැනුත් ගත්තොත් ආණ්ඩුවේ ආදායමින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් බදු. ඒක වැරදි නෑ. හැබැයි සමහර අයගෙන් විවේචනයක් වෙනවා බදු ටිකක් බරයි. ඒ බදු ටිකක් බර වෙන්නේ මේ ආදායම උපයා ගන්න සිද්ධ වෙලා තියෙන එළිය ආර්ථිකේ කුඩා නිසා. එළිය ආර්ථිකේ විශාල වුණොත් අපිට බදු ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. අපි එහෙම සැලසුමක් තියෙනවා. අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් ගත්තොත් මේ වැට් බද්ද 18%ක් ඕනෑම පුරවැසියෙක් භාණ්ඩ හා සේවා මිලදී ගන්න යනකොට 18%ක් බදු ගෙවි මේ තරම් යුක්තිසහගත නැහැ. හැබැයි 18%ක් අය කරන්න සිද්ධ වෙලා තින්නේ එළිය ආර්ථිකේ පොඩි එළිය ආර්ථිකේ කුඩා වුණාම අපිට සිද්ධ වෙනවා මොකද්ද? වැඩි ප්‍රතිශතයකින් බදු ගන්න. නේද? ඒ නිසා අපි බැලුවොත් අපේ අයවැය ලේඛන දිසා අපහරලා බැලුවොත් විශාල ලෙස තියෙන හැම අයවැය ලේඛනිකම නැවත බදු යෝජනා ඉදිරිපත් කිරීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපි උත්සාහ කරනවා මේවර අයවැය ලේඛනින් අලුත් කිසිදු බද්දක් හඳුන්වා දෙන්න අපි අපේක්ෂා. හඳුන්වා නොදී ඉන්න අපි අපේක්ෂා කරනවා. අපි අපේක්ෂාවක් තියෙනවා තව ඉදිරියට ගියාට පස්සේ සමහර බදු ප්‍රමාණයෙන් අපිට අඩු කරන්න පුළුවන් ප්‍රතිශතයෙන් අඩු කිරීම පිළිබඳව අපි කල්පනා කරනවා. ඒක අපිට ආර්ථික සලස්මක් තියෙනවා. හැබැයි ඒක කරන්න මොකද වෙන්නේ?
එළිය විශාල ආර්ථිකයක් ගොඩනගෙන්න ඕන. එතකොට අපි බලන්න ඕනකම තිබුණා අපිට ආර්ථිකය ගොඩනගෙන තියෙන මෙවලම් මොනවද? මොනවද තිබෙන අවස්ථා? ආර්ථිකය ගොඩනගන කිව්වට ඒ ආර්ථිකය ගොඩනගනකොට බලන්න ඕනකම තිබෙනවා සාධක කීපයක්. අපේ රටේ පිහිටීම මත අපිට ආර්ථිකයේ කොටසක් උපය ගන්න පුළුවන්. දෙක අපේ රටේ ස්වභාවික සම්පත් මත ආර්ථිකයේ පංගුවක් ඇති කරගන්න පුළුවන්. තුන අපේ මානව සම්පත දියුණු කරලා අපිට ආර්ථික පංගුවක් අත්පත් කරගන්න පුළුවන්. හතර විදේශ ආයෝජන කැඳවමින් අපිට ආර්ථික පංගුවක් අත්පත් කරගන්න පුළුවන්. නේද? ඒතකොට එළිය ආර්ථික අපිට ශේෂ්ත්‍ර ගණනාවකින් අත්පත් කරගන්න පුළුවන්. මම හිතන එක වැදගත් ශේෂ්ත්‍රයක් සංචාර කර්මාන්තය. ඉතින් අපි අපේක්ෂා කරමු 2030 වෙනකොට මිලියන 4ක් සංචාරකයන් කැඳවන්න ඩොලර් බිලියන 8ක ආර්ථිකයකට යන්න. ඒ නිසා මම ඕගොල්ලන්ට කියන්නේ වෙනද අවුරුද්දට එකපාරයි ලංකාවට දෙපාරක්වත් ඉන්න. මොකද ඔයගොල්ලෝ තමයි වැඩියෙන් වියදම් කරන්නේ. මම දන්නවා විදේශිකයෙක් කෙනාට වඩා ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට આવොත් වියදම් කරන ප්‍රමාණය වැඩිනේ. නේද? වැඩි කියන්නේ ඉතින් අඩියටම වැටිලා තමයි. එහෙමනේ ඉන්නේ. නේද? ඒ නිසා මම හිතන්නේ එන්න. මොකද අපි අපේක්ෂා කරන මිලියන 40ක සංචාරකයන් ඩොලර් බිලියන 8ක ආර්ථිකයක්. ඉතින් ඒකට අවශ්‍ය වෙන. ඒක තමයි ආණ්ඩුවට දෙන උපාය මාර්ගය. හැබැයි ඒක සාර්ථක කරගන්න නම් ආණ්ඩුවට දෙන කාර්යයක් මොකද්ද? ඒ සංචාර කර්මාන්තයේ දියුණු කිරීම සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙන යටිතල පහසුකම් වර්ධනය කරන්න ඕන. එම් ආණ්ඩුව වැඩි ඒක. හැබැයි හෝටල් හදන්නේ කවුද? ඕගොල්ලෝ. සංචාරක මග පෙන්වන්න හදන්නේ මග පෙන්වන්න කවුද? පෞද්ගලික අංශය. සහාය දෙන්නේ කවුද? ඕගොල්ලෝ. ආණ්ඩුව මොකද්ද? නියාමනය කරන්න. නීති සකස් කරලා දෙන්න. සංචාර කර්මාන්තයකට අවශ්‍ය වෙන පරිසරය හදලා දෙන්න. කළු රටකට එන්නේ නැහැ සංචාරකයෝ. සංචාරකයෝ රටකට එනකොට විශේෂයෙන් බලන ඒ රටේ ප්‍රතිරූපය මොන වගේ රටක්ද? දැන් ඔබට අවස්ථාවක් දෙකක් ලැබුණොත් කොහේ හරි රටකට යන්න ඕන කියලා ඔබ තෝරාගන්නේ ඔබ ඔළුවේ හැදිලා තියෙන යහපත් ප්‍රතිරූපයක් තියෙන රටක්. එහෙම නැත්නම් කළු චිත්‍රයක් තියෙන රටකට යන්නේ නැහැ. ඒ ඉතින් ගිහිල්ලා යන්නම තව රටවල් නැත්තම් යයි. එහෙම නැත්ද? ඒ නිසා අපි තාමත් හොඳ යහපත් ප්‍රතිරූපයක් අපි ලංකාව පිළිබඳ අලුත් ඉමේජ් එකක් අපි ගොඩනගනවා. ඊතර මම හිතන්නේ දැනුත් ගොඩක් වාර්තා වලින් එනවා නේද? ලංකාව සංචාරක ගමනාන්තය තාමත් හොඳ අන්තයක් වෙන වාර්තා දැන් එමින් තියෙනවා. ඒක හොඳයි. ඒ වගේම තමයි අපි ඉස්සරහට යන්න ඕන. ඊට පස්සේ ගත්තොත් ආයෝජන අවශ්‍යයි. දැන් අපි දන්නවා රාජ්‍ය ආයෝජන වලින් විතරක් මේක කරන්න බෑ. ඒක ඉතා කුඩා ප්‍රමාණයක්. රජයේ වැඩිපුර ආයෝජනය කරන්න ඕනකම තිබෙන්නේ යටිතල පහසුකම් වර්ධනය කරන්න. පාරවල්, ජලය, විදුලිය අවශ්‍ය යටිතල පහසුකම් රජය වර්ධනය කරන්න ඕන. හැබැයි මොකද කරන්න ඕන? ඒක මත ගොඩනගෙන ආර්ථික ක්‍රියාකාරකම් ගොඩනගන්න ඕන කවුද? පෞද්ගලික අංශය. ව්‍යවසායකයෝ. එමුම තමයි ආර්ථික උඩට ගන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් අපි දැන් කල්පනා කරලා තියෙනවා. අපේ රජයේ සතු විශාල තේවතු ප්‍රමාණයක් තිබෙනවා. සමහර වගේ නම තේවත්ත තේ නෑ. ගල් ගොඩවල් නේද? පාළුවට ගිහිල්ලා. ඉතින් ඉඩම් කියන්නේ අපේ රටේ විශාලතම සම්පත ඉඩම් සම්පත අපිට ඉතාම සීමා සහිත නේ වර්ග කිලෝමීටර් 65610ක් වගේ තිබෙන්නේ. අපේ ජනගණත්වය වැඩි වර්ග කිලෝමීටර් 343ක් විතර ජීවත් වෙනවා. විශාල ජනගණත්වයක් තියෙන රටක්. නිසා අපේ වටිනාම සම්පත භූමිය. එහෙනම් මේ භූමිය තා හොඳින් කළමනාකරණය කරගන්න ඕන. ඒ නිසා අපි දකිනවා රජයේ තියෙන විශාල සමාගම් වතුවල ඒ ඉඩමට සරිලන ලෙස ආදායම් උපයන්නේ නැහැ. ඒ නිසා අපි දැන්ට වතු හිමි රාජ්‍ය සමාගමත දැනුම් දීලා තියෙනවා. කරුණා කරලා ඵලදායීතාවයකින් නැති සියලු ඉඩම් ටික ලබා දෙන්න ඕන. අපි ඔබට ආරාධනා කරනවා ආයෝජනය කරන්න එන්නේ වගේ. එතන ආයෝජන. ඔයගොල්ලෝ ගොඩනගන්නේ. නේද? ඒ නිසා රජය මොකද කරන්න ඕනකම තියෙන්නේ? නැවත නේද? ආර්ථික අවස්ථාවන් ඔබට හදලා දෙන එක තමයි අපේ කාර්යය. දැන් එතකොට තමයි දැන් මම දන්න ලොකු ඉල්ලීමක් තියෙන මේ රජය රැකියා දෙන්න කියලා. රජය කියන්නේ රැකියා දෙන තැන නෙවෙයි. රජය කියන්නේ මොකද්ද? රැකියා උත්පාදනය වෙන ආර්ථිකයක් හදන එක. දැන් මෙතන ඉන්නවා ජපානයේ රස්සා කරන ගොඩක් අය. ඕගොල්ලෝ කොහේ හරි ජපානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රස්සාවක් කරන කවුරුත් ඉන්නවද? හදලා තිනවා. ආර්ථිකය තුළ ඔබ රස්සා කරනවා. හැබැයි අපේ පහුගිය කාලෙම රස්සා බවට පත් වුණේ මොකද්ද? රජය රස්සා දෙනවා. ලක්ෂයයි 50000යි 75000යි. රජය කියන්නේ රස්සා දෙන තැන නෙවෙයි. රජය කියන්නේ
රස්සා නිර්මාණය කරන ආර්ථිකයක් ගොඩනගන තැන. සංචාර කර්මාන්ත විශාල රැකියාවක් නිර්මාණය කරගන්න පුළුවන්. නේද? ඒ වගේ ශාස්ත්‍ර ගණනාවක් විශේෂයෙන්ම IT ශාස්ත්‍රය අපි කල්පනා කරලා තියෙනවා. ඒක විශාල ලෙස අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ආයෝජනයන් කැඳවන්න ඕන. එහෙම කරපුවම මම හිතනවා අපිට යන්න පුළුවන්. ආණ්ඩුව තියෙනවා. ආණ්ඩුව හදන සහාය මත එළිය ලොකු ආර්ථිකයක් හැදෙනවා. එළිය ලොකු ආර්ථිකයක් හැදුනාම ඒ ආර්ථිකෙන් සාධාරණ පංගුවක් ආණ්ඩුව ගන්නවා. පැරදිනේ සාධාරණ පංගුව. ඒක නැවත යටිතල පාසුකම් වර්ධනය කිරීම සඳහා ඒක යොදවනවා. එතන මොකද්ද වෙන්නේ? එතකොට ඔගොල්ලෝ සාධාරණ බදු පංගුවක් ගෙවන්න මම ඔබට එක සහතිකයක් දෙන්නම්. ඔබ ගෙවන හැම රුපියලකටම අපි වග කියනවා. හරිද? ඒ කියන්නේ බදු ගෙවන්න නේද? ඒ හැම බදු ගෙවන රුපියලක්ම අපි ආරක්ෂා කරලා නැවත පෙරලා රටට සහ ජනතාවට වැඩ කරන බව අපි ඔබට සහතික වෙනවා. හැබැයි සාධාරණ පංගුවක් බදු පංගුවක් අවශ්‍යයි. ඒතර මම හිතනවා ආණ්ඩුවේ ආදායම මම කලින් කිව්ව ප්‍රශ්නේ ආවෙ එතනින්නේ. ඒතර ආණ්ඩුවේ ආදායම වර්ධනය වෙනවා. ආණ්ඩුවේ ආදායම වර්ධනය අපිට ඒව නැවත රටට යොදපුවාම මේක චක්‍රයක් හැටියට කරකි අපි මේ රට තියෙන තැනින් උඩට ගේන්න පුළුවන්. නිසා අපි අවුරුදු කීපයක් හොඳට මහන්සි වුණොත් මම හිතනවා අපේ රටේ මේ ආර්ථික වශයෙන් ඇති වී තිබෙන දුප්පත්භාවයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඒක එක. දෙවෙනි එක. ඒ හා සම්බන්ධ වෙලා අපේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කරන්න ඕන. මම දන්නවා මෙහි ඔබ සාමාන්‍යයෙන් ඉඩමකට ගෙයක් හදන්න කියලා ඔබ ලංකාවට යනවා සති දෙකක නිවාඩුවක් කරන්න. හැබැයි සති දෙකකින් ලියකියවිලි ටික සකස් කරගන්න පුළුවන් වුණාද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කී දවසක් ගියාද? ඉඩම් කච්චරියට කී දවසක් ගියාද? ප්‍රාදේශ සභාවට කී දවසක් ගියාද? දන්න කෙනෙක් හොයන්න සිද්ධ වුණේ නැද්ද? අඳුරන කෙනෙක් නැද්ද කියලා හිව්වේ නැද්ද? එහෙම කොහොමද රාජ්‍ය සේවයක් වෙන්නේ? අපිට අපේ ගොඩනැගිල්ලේ සැලසුම අනුමත කරගන්න ඕන ප්‍රාදේශ සභාවෙන්. අනුමත කරගන්න කලින් අපි හොයනවා මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවද? හොයනවද? පාස්පෝර්ට් එක අලුත් කරගන්න ඕන. අලුත් කරන්න යන්න කලින් හොයනවා මොකද්ද? දන්න කෙනෙක් නැද්ද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉතින් රාජ්‍ය සේවයේ තියෙන දැනගන්න මත නේද? ඇඳුරුම්කම් මත නෙවෙයි රාජ්‍ය සේවයක් ඕන. රාජ්‍ය සේවක ඊට වඩා පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය සේවපත් කරන්න ඕන. ඒක මම හිතන විශාලව අපි අපේක්ෂා කරන ඩිජිටල් කරන්නේ තමයි මේකට තියෙන විශාලම පිළිතුරු. ඔබ මූණට අදාළ නිලධාරිය හම්බ වෙන්නේ නැතුව මේ කාර්ය කරන්න පුළුවන් තැනට අපි රට ගේන්න ඕන. අපි ඒකේ පියවරන් ගණනාවක් දැන් සැලසුම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි අපේක්ෂා කරනවා ලබන අවුරුද්ද වෙනකොට ලංකාව ආණ්ඩුවට ගෙවන සියලු ගෙවීම් පද්ධතියෙන් හරහා කරන්න. ඒ කියන්නේ ඔන්ලයින් නේද? විවිධ වේදිකාවන් හරහා කරන්න පුළුවන්. ප්ලැට්ෆෝම් අපි හදන්නම්. ඒ හරහා කරන්න පුළුවන්. රජයත් එක්ක කරන සියලු ගනුදෙනු තැපල් කාර්යාලයට ගිහිල්ලා ගෙවන එක නෙවෙයි. විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා ගෙවන එක නෙවෙයි. බැංකුවට ගිහිල්ලා ගෙවන එක නෙවෙයි. අපි කාර්යක්ෂම පද්ධතියක් හදන්න. ඒ වගේම අපි අපේක්ෂා කරන ටෙන්ඩර් ක්‍රියාවලියත් අපි එතෙන්ට යන්න අපේක්ෂා කරනවා. ඊළඟ අපි අපේක්ෂා කරනවා ඔබගේ භාණ්ඩ නිදහස් කර ගැනීමේදී වරායේදී මම දන්න මේ වාහන අලෙවිකරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා නේද? ඔබගේ වාහන නිදහස් කර ගැනීමේදී ඔයගොල්ලෝ මොනතරම් දුෂ්කරතාවයකට මුහුණ දෙනවද? ඒ සියල්ල නේද? ඔන්ලයින් සිස්ටම් එකකට කරන්න අපි ඉක්මනින් සැලසුම් කරලා දැන් කතා කරමු අපි ආන්ස්මෙත්තුමා ඇතුළු කණ්ඩායමක් ඒ වෙනුවෙන් වැඩ කරනවා අපි. එඳ මොකද කරන්න ඕන මේ රට ගොඩනගන්න අපේ රට ගොඩනගන්න. ඒ තමත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි ගොඩනගන්න ඕන. විශාල ඔන්ලයින් සිස්ටම් එකකට අපේ රට පරිවර්තන. මම හිතන්නේ ඒකට අපි පියවර ගණනාවක් කරන් දිනවා. අපිට තමයි මේ වෙනස ඇති කරගන්න පුළුවන් වේවි කියලා. ඒක වැදගත් දෙයක් අපේ රට ගොඩනගන්න. ඊළඟ වැදගත් ශාස්ත්‍රයක් තමයි වංචා දූෂණ රාජ්‍ය ආන්තර තුල පැතිරලා තියෙන එක. මම හිතනවා සමහර ඒවා නීතියෙන් කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු නීතියට විතරක් යටත් වෙන්නේ නැහැ. පුරවැසියන්ට දැනෙන්න ඕන නීතිය ක්‍රියාත්මක වෙන බවත්. නැත්තම් නීති තියෙනවා. අපේ රටේ පොදු දේපල පනත 1994 විතර සම්මත කරේ. අල්ලස්සෝ දූෂණ කොමිසම සභා පනත 1900 ඒ කියන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ගෙනාව පළවෙනි පනත. හරිද? අල්ලස්සෝ දූෂණ කොමිසම සභා පනත. මුදල් විසුද්ධිකරණ පනත සම්මත කර 2006. අවුරුදු 20කට කිට්ට වෙන මුදල් විසුද්ධිකරණ පනත සම්මත කරලා. ගැන අපේ රටේ ශක්තිමත් නීති පද්ධතියක් තියෙනවා. තව නීති මන්දිරෙන් අපි නීති හදමු. පොදු දේපල පනතේ මොකද්ද කියන්නේ?
රුපියල් 25000ට වඩා වැඩි රාජ්‍ය දේපලට හානි කරොත් ඇප නැහැ. ඒ කියන්නේ බේල් දෙන්නේ නැති තරමට වරදක් 25000 නම්. පොදු දේපල පනත. මුදල් විසුද්ධිකරණ පනත. ඕනෑම පුරවැසියෙක් තම මුදල් උපයාගත්තු ආකාරය කියන්න බැඳිලා ඉන්නවා. මුදල් උපයාගත්තු ආකාරය කියන්න බැරි නම් ඒ දේපල රජයට පවර ගන්න පුළුවන්. ඒතර ශක්තිමත් මනි ලොන්ඩරින් ඇක්ට් එක. මෑතක සම්මත කරපු අල්ලස්සෝ දූෂණ විරෝධී පනත ඊටත් වඩා ශක්තිමත් කරලා තියෙනවා. නීති අඩුවක් නැහැ. ඉතින් මේ නීති හදපු අයම නේද? දැන් නීතිය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා හදපු අයම ඒ නීතියට පටහැනිව කටයුතු කරනෝනේ. එයි හදපු අය දන්නවා නීතිය තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැති බව. එහෙනම් මෙතනින් ඉස්සරහට අපේ පියවර මොකද්ද වෙන්න ඕන? නීතිය විතරක් ප්‍රමාණවත් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන බව අපි තහවුරු කරන්න ඕන. මම හිතන්නේ දැන් කාටත් ඒක ඔප්පු වෙමින් තියෙනවා. ඒක කොච්චර ඔප්පු වෙනවද කියලා කියනවනම් නේද? පක්ෂ 40ක් එක කාමරයකට එකතු වෙන්න තරම් ඒක ඔප්පු කරා. සරල නෑ. නේද? මම දැක්ක අදත් නේද? තංගල් යනවා බලන්න. බලන්න නිවුස් එකේයි. මේ එකිනෙකා ගහගත්තු අය. මම දැක්ක තව එක්කෙනෙක් කියනවා මේ අපි මාර වැරද්දක් කරගත්තා. අපි ඕගොල්ලන්ට හොරු කිව්වා. ඕගොල්ලෝ අපිට හොරු කිව්වා. අපි දෙපැත්තට බැනගත්ත කාලයක් තිස්සේ ඒකෙන් අපේ දෙපැත්තටම වෙච්ච විනාශේ ආය අපි බැනගන්න නැති වුණා. දැක්කද? ඇයි දූෂණ විරෝධී පනත හරියට ක්‍රියාත්මක වෙන බව දැන් දන්නවා. ඒක ධනයද බලයද දුප්පත්ද පොහොසත්ද සමහර අයගේ නම මොකද්ද? සමහර අයගෙන් එනවා ඒකත් කියන සමහර අයගෙන් එනවා මේ ලොකු එව්ව හුවෙන්නේ නැනේ පොඩි එව්වනේ කියලා. පොඩි සාකච්ඡාවක් තියෙනවා. එහෙම නෙවෙයි. මේ ඔක්කොම ඇවිල්ලා සුදු කරපටි මංකොල්ල. මේවා නේද? එතන වයිට් කොල රොබරි. දැන් සාමාන්‍යයෙන් ගමේ හොරකමක් වුණොත් අපි දන්නවා ගෙදර තියෙන ටීවී එක හොරෙක් ජනේලෙන් පැන්නා ටීවී එක උස්සගත්තා වැටේ රින්ගනකොට මූණ සීරුණා නේද? කකුල සීරුණා. ගෙදර ගිහිලා ගිහපුවාම ටීවී එක තියෙනවා. ඉතින් එයා ටීවී එක අරන් ගිහලා තැනකට වික්කා. විකුණුපගෙන අල්ලගත්තා. මෙයා ගෙනත් දුන්න කිව්වා. එයා ගාවට යනකොට කරස් සීරලා කකුලත් සීරලා වැඩේ හරි. සාක්ෂි තිනවා අත්තර මුණ ගන්න. හැබැයි මේ ඔක්කොම යන ලියකියවිලි මත. කඩදාසි. તો කඩදාසි වලින් මේව ප්‍රූව් කරන්න ඕන. අරසු කරන වෙන සාක්ෂි මත. මේ ගොඩක් ඒවා අධිකරණي තහවුරු කරන්න ඕන ලියකියවිලි වලින්. සමහර ලියකියවිලි රට තුල නෙවෙයි විදේශයෙන් ගෙන්න ගන්න ඕන. දැන් මං කියන ඕගොල්ලන්ට එයා ලංකා ගනුදෙනුව පිළිබඳව ලියකියවිලි සිංගප්පූරුවෙන් එන්න තියෙනවා. සිංගප්පූරු account එකට සල්ලි ගියා. සිංගප්පූරුවෙන් අපිට අවශ්‍යයි එයාගේ account එකට සල්ලි ආපු ලියකියවිල්ල. ඒක නෙත් ඉස්සරහට යන්න බෑ. මිග්පහර ගනුදෙනුව ඒකෙත් පරීක්ෂණ යනවා. සිංගප්පූරුවෙන් තොරතුරු ටිකක් එන්න තියෙනවා. ඒත් ඉස්සරහට යන්න ඕන. ඊළඟ ගත්තොත් හම්බන්තොට රෝහලේ ගනුදෙනුව නෙදර්ලන්ඩ් වලින් එන්න ඕන. ඒත් එහෙන් එන්න ඕන. අපි ලියවිලි අවලා තියෙනවා MLA ලියලා තියෙනවා අපිට දෙන්න මේක. හරිද අපේ තානාපති කාර්යාලය මෙදිහත් වෙනවා. ඒක එහෙමයි තියෙන්නේ. ඒවා තමයි ලොකු රොබරීස්. හැබැයි ඒ වගේ මේවා තියෙනවා. ඒවා ලේසි ඔප්පු කරන්න. එතන මොකද කරන්නේ? අපිට රට තුල තිබෙන ඉතා ඉක්මනින් ලියකියවිලි වලින් තහවුරු වෙන්න පුළුවන් පරීක්ෂණ ඉතා ඉක්මනින් ඉවර වෙනවා. ටිකක් සංකීර්ණ පරීක්ෂණ කාලයක් යනවා. කාලයක් යන්නේ මේවා. සමහර ගනුදෙනු 2007 මිග් ගනුදෙනු 2006 අවුරුදු 19ක්. ඒක 2006 ඉඳන් ඒ වංචාවට හවුල් වෙච්ච අය 2015 වෙනකන් ආණ්ඩුත් කරා. අවුරුදු 9ක්. නැවත 2009ත් ඇවිල්ලා අවුරුදු 3ක් විතර ආණ්ඩු කරා. ලියකියවිලි තියෙයිද? නෑනේ. ඒක හොයන්න ඕන. තියෙනවා හොඳේ. හැබැයි තව හොයන්න ඕන. ඒක මම කියන්නේ. හැබැයි සමහර ඒවා තියෙනවා ඉතින් ඉක්මනින් අපිට අත්අඩංගුවට ගන්න පුළුවන් පරීක්ෂණ කරන්න පුළුවන්. ඒවා තීරණය කරන්න අපි නෙවෙයි. ඒ තියෙන විමර්ශනයේ ස්වභාවය අනුව අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවත්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒවා කරනවා. ඉක්මනින් කරන්න පුළුවන් ඒවා ඉක්මනින් අහු වෙනවා. පහුවෙලා කරන්න ඒවා අහු වෙනවා. ඒ කියන්නේ මේක මේ අවුරුද්දෙන් ඉවර වෙන වැඩක් නෙවෙයි හොඳේ. තව මේ කාලේ ගත්තොත් තව අපිට අවුරුදු 4ක් තියෙනවා. මේ අවුරුදු 4ෙම අහු වෙනවා. ඒ කියන්නේ දැන් මේ අවුරුද්දෙන් මේක ඉවර වෙන සමහර ඒවා තියෙන අවුරුද්දෙන් ඉවර මේක අවුරුදු 4ම අහු වෙනවා. ඒ නිසා දිගටම මේ අපරාධ ඝාතනයන් පිළිබඳ පරීක්ෂණ ඉස්සරහට යනවා. වෙන මොකුත් නෙවෙයි අපි අපේ රට තුළ පුරවැසියන්ට නීතිය පිළිබඳ බියක් ඇති වෙන්න ඕන. නීතියට ගරු කරන්නත් ඕන, නීතියට බියක් තියෙන්නත් ඕන. අපේ රටේ සංස්කෘතියක් ගොඩ නැගුණා නීතියට බය නැති. අන්න අපි නීතියට බය සංස්කෘතිය හදනවා. හැම කෙනාම. දැන් නම් නීතියට නේද හොඳටම බය වෙලා බවක් පේනවා. හරි. රයිට්. ඊළඟ විශේෂයෙන් ගත්තොත් ජාතික ප්‍රශ්නය. මේ සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර කාලාන්තරයක් තිබුණු ගැටුම බෙදීම මේක අවසන් කරන්න. දැන් මම හිතනවා සමහර දේශපාලන ව්‍යාපාරයේ ඉන්නවා උතුරේ නිරන්තර දෙමළ තරුණයන් ආයුධ අරගෙන යුද්ධයක් කරයි කියලා උපකල්පනය කරලා ඒකට අනුව ආරක්ෂාව තහවුරු කරන්න ඕන කියන අය. ආයුධ අරගෙන යුද්ධයක් කරා ඒ නිසා අපි එතන ආරක්ෂාව තව කොයි වෙලාවෙ යුද්ධයක් පටන් ගනිද්ද දන්නේ නැහැ. එක කට්ටියක් ඉන්න විදිය. අපි ඉන්න විදිය කොහොමද? යලි උතුරේ හෝ නැගෙනහිර කොයි පළාතකවත් යුද්ධයක් ඇති නොවන ආකාරයෙන් වැඩ කරන්නේ කොහොමද? වඩාත් හොඳ කොහොමද? යුද්ධයක් ඇති වුණොත් මුහුණ දෙන්නේ කොහොමද? එක කට්ටිය. ඒගොල්ලෝ යුද්ධය ඇති කරන්නත් හදනවා හොඳේ. අපි ඉන්නේ කොහොමද? යුද්ධයක් ඇති නොවෙන්න වැඩ කරන්නේ කොහොමද? ඒක තමයි වැදගත්. අපේ ප්‍රවේශය යලි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර ගැටුමක් ඇති නොවන ආකාරයෙන් රට පාලනය කිරීම. ඒතකොට ක්‍රියාමාර්ග රැසක් තියෙනවා ගන්න. අපි ආරම්භයේදීම අරලියගහ මන්දිරේ ජනාධිපති මන්දිරේ තාප්පයිනෙන් තියෙන පාරවල් විවෘත කරා. පාරවල් විවෘත කරන ගමන් යාපනයේ පාරවල් වහගෙන ඉන්නවා. ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ පාරවල් ඒ ආසන්න පාරවල් විවෘත කරන්න පුළුවන් නම් ඇයි අපිට යාපනයේ පාරවල් විවෘත කරන්න බැරි? ඒ කියන්නේ මොකද්ද? ඔළුවේ චිත්‍රයක් හදනවා. නෑ ඒගොල්ලෝ ඉන්නේ යුද්ධෙට. නෑ මතක තබා ගන්න. LTT සංවිධානය විනාශ වුණු ආකාරයක් යුද්ධෙන් ඇත්තටම වැඩිම විනාශය සිද්ධ වුණේ උතුරට. තේරුම් ගන්න. දකුණට සිද්ධ වුණාට වඩා වැඩි. උතුරේ අවුරුදු 30ම යුද්ධය. ලංකාව හමුදාවත් එක්ක, ඒ කියන්නේ ලංකාවේ හමුදාවත් එක්ක යුද්ධය තිබ්බා. ඉන්දියන් හමුදාවත් එක්ක යුද්ධය තිබුණා. ඒ සංවිධාන ගහගත්තා. ඒ සංවිධාන ගහගත්තා මරාගත්තා. අවුරුදු 30ක්. විශාල බැටකෑමකට සහ හෙම්බත් වීමට පත් වෙලා තියෙන ජනතාව. යලි කවුරු හරි හිතනගේ අම්මා තාත්තා දරුවෝ හදන යුද්ධය සඳහාම කියලා. ඒ අම්මා තාත්තා දරුවෝ හදන යුද්ධෙට නෙවෙයි. ඒ අම්මා තාත්තාට තියෙන ප්‍රාර්ථනාව තමයි හොඳ අධ්‍යාපනය හදාරන්න, හොඳ රැකියාවක් කරන්න, හොඳ විවාහයක්, හොඳ ගෙයක් දොරක් හදලා දෙන්න. ඒක තමයි ඒ අම්මා තාත්තගේ ප්‍රාර්ථනාව. හැබැයි දකුණේ දේශපාලන කිසිං හදනවා. ඒ අම්මා තාත්තා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ යුද්ධය සඳහා දරුවෝ හදනවා කියලා. වැරදි. ඒ නිසා ආරක්ෂාව පිළිබඳ තීරණ ගන්නවා අපේ ආරක්ෂක මණ්ඩලය. ඒකේ තීරණ කර මොන වගේද තර්ජනය තියෙන්නේ? තර්ජනයට ගැලපෙන විදිහට තමයි ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. තර්ජනයක් අපිට මැනගන්න පුළුවන් මොන වගේ තර්ජනද මේ වෙලා තියෙන්නේ. අන්නේ තර්ජනය මැනගන්න සකස් වෙන ආරක්ෂක ජාලය තමයි අපි හදන්න ඕනේ. එතකොට අපේ රටේ ගත්තොත් වැඩිම හමුදාව විසිරලා ඉන්න ඝනත්වයේ තියෙන උතුරේ හැමතැනම. එනිසා අපි ක්‍රමානුකූලව ජාතික ආරක්ෂක සැලැස්මට අනුරූපී වන පරිදි යම් හමුදා කඳවුරු ඉවත් වෙනවා. මොකද ප්‍රශ්නේ? හරි බැරි වෙලාවත් යුද්ධයක් ආවොත් ආණ්ඩුවට අයිතිය තියෙන ඕනෑම ඉඩමක් පවරගෙන කඳවුරක් දාන්න. ඕන්න. මම කියන අය ඉන්නේ නැහැ. හරිද? ඉතින් එතකොට එනවා මොකද්ද? ඔන්න කඳවුරු ඉවත් කරනවා. නෑ මේකේ තියෙන මොකද්ද මේ? යලි යුද්ධයක් ඇති නොවෙන්නත් මේ රට ඉස්සරහට යන්න නම් මේ ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පියවර තමයි අපි අරන් තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා අවුරුදු 30ක් ඇතුළත දකුණේ මොනවා හරි වුණා. හැබැයි උතුරේ මුකුත්ම සිද්ධ වුණේ නැහැ. මේක ඇත්ත. ඉතින් ඒ පාරවල ඔක්කොම කැඩලා පානීය ජලය යාපනයේ පානීය ජලය තියෙන 6%කට පිරිසිදු පානීය ජලය තියෙනවා. ඒ නිසා වැඩිපුර අරමුදලේ පළාත් වලට යොදවලා සාමාන්‍ය ජන ජීවිතයට ගේන්න ඕන. මොකද තියෙන වැරද්ද?
කරන්න ඕනේ නැද්ද? ඒ නිසා මම හිතනවා අන්නේ ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තාමත් දිගු පියවරක් අපි අරන් තියෙනවා. තවත් ඉදිරියට ගන්න සැලසුම් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය නීතිය රැකවරණය සමහර විවස්ථාවේ තිබෙනවා නම් යම් මේ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත නොවන ආකාරයක් ඒවත් වෙනස් කරන්න අපි ලෑස්ති වෙනස් කරලා අපේ රට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාට සම සාධාරණ අයිතීන් තියෙන රාජ්‍ය බවට පරිවර්තනය කරොත් අපේ ජාතික සමගිය හදන්න පුළුවන්. අපි යලි කිසිසේත්ම යුද්ධයක් ගැටුමක් අපේක්ෂා කරන්නේ නැතුව අපි ඉස්සරහට යන්න ඕන. ඒක අපේ අපේක්ෂාව. ඊළඟ විශේෂම ඔබ දන්නවා මේ හැම තරජනයකට වඩා අපි මුහුණ දීපු තරජනයක් තමයි මේ මද්ද්‍රව්‍ය උදුර. ඔයාලා දකිනවා මේ දවස්වල මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 21ත් 27 අතර දරුවෝ විශාල ප්‍රමාණයක් මේ මද්ද්‍රව්‍ය උදුරට හැප්පෙයි වෙලා තියෙනවා. අද අපේ බන්ධනාගාරගත වෙන අය බැලුවොත්, සිරගත වෙන අය බැලුවොත් ප්‍රධාන සම්බන්ධය මද්ද්‍රව්‍ය. එනිසා ඒක අර යටිබිම් තලයේ අපේ රට මුළුමනින්ම විනාශ කරමින් යන තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒහා බෙදුණු සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි ඉන්නවා. මද්ද්‍රව්‍ය සන්නද්ධ අපරාධ කල්ලි. මේ දෙක එකට තියෙනවා. හැබැයි මේක අපිට මේ මතු පිට තලයේ රාජ්‍යයක් තියෙනවා වගේම ඇතුළත රාජ්‍යයක් තිබුණා ඒගොල්ලන්ට. සාමාන්‍ය අපි ගනුදෙනු කරන ආණ්ඩුවක් තියෙනවා. ඒගොල්ලෝ ගනුදෙනු කරන ආණ්ඩුවක් තියෙනවා. හරිද? ඒගොල්ලෝ ගනුදෙනු කරන පොලිසියක් තියෙනවා. අර අධිකරණ වෙඩි තියලා ඝාතනය කරාට පස්සේ විමර්ශනයේදී මීගමේ පොලිසිය කට්ටිය අත්අඩංගුවටපත් වෙනවා. මිද්දනිය ඝාතනය කරාට පස්සේ තංගල්ලේ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවටපත් වෙනවා. ගල්කිස්සේ පොලිසිය කෙනා පාතලට ආයුධ විකුණනවා. දැන් මේ ළඟදී සන්නද්ධ අපරාධ කණ්ඩායම් ගෙනාවට පස්සේ උන්ගේ කුඩු ප්‍රවාහනය කරා කියලා ගම්පහ දිස්ත්‍රික්කයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට චෝදනා එල්ල වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිස්සු ගනුදෙනු කරන පොලිසියකුත් තියෙනවා. ඒගොල්ලෝ ගනුදෙනු කරන පොලිසියකුත් තියෙනවා. මිනිස්සු ගනුදෙනු කරන හමුදාවක් ඉන්නවා. ඒගොල්ලොත් ගනුදෙනු කරන හමුදාවක් ඉන්නවා. එක කැම්ප් එකක T56 ගිනියවි 73ක් එළියට ගිහින් තියෙනවා. දැන් අපි 35ක් අත්අඩංගුවට අරන් තියෙනවා. තව 38ක් තියෙන එළියේ. මේ සන්නද්ධ කණ්ඩායම් ගෙනාවට පස්සේ උන්ට පතුරම් විකුණපු කර්නල් කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. උන්ට පතුරම් විකුණපු කමාන්ඩෝ සිබලෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ කියන්නේ උඩ ආණ්ඩුවට සමුදාවක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ආණ්ඩුවට සමුදාවක් ඉන්නවා. ඕගොල්ලන්ට පාස්පෝර්ට් එක හදාගන්න ඉමිග්‍රේෂන් එකක් තියෙනවා. ඒගොල්ලන්ටත් තියෙන ඉමිග්‍රේෂන් එකක්. ඕගොල්ලන්ගේ එකට වඩා කාර්යක්ෂමයි. වේගවත්. හරිද? මේ ළඟදී එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තා. එයාට පාස්පෝර්ට් 3ක් හදලා දීලා තිබුණා. සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකකින් ඡායාරූපය අප්ලෝඩ් කරන්න ඕන. එයාගේ ඡායාරූපයක් එතනින් කරලා ඊට පස්සේ යන්න ඕන ඇඟිලි සලකුණු දෙන්න. එයාගේ ඡායාරූපේ ස්ක්‍රීන් එකේ වැටෙනවා. අර එන ඇඟිලි සලකුණු දෙන්න ඡායාරූපෙ ඉන්න මෙයා ඉන්න. ආවේ කවුද? පිටකොටුවේ බස් නැවතුම් පොලේ පොත් විකුණන වෙලෙන්දෙක් ඇවිල්ලා එයාගේ නමින් ඇඟිලි සලකුණු දීලා යනවා. උසාවියට ගිහපුවම කියනවා මට පෙනුනේ ඒ වගේ තමයි කියලා. තේරෙනවද මං කියන්නේ? ඒගොල්ලන් ඉමිග්‍රේෂන් එකක් තියෙනවා. ඒගොල්ලන්ට තාරණය එකක් තියෙනවා. සමහර වාහන දැන් අහුවෙමි යනවා. නිෂ්පාදිත වර්ෂය 2018. හැබැයි අංක තහඩුව 2003. 2003 නම්බර්ස් නිකුත් කරලා තියෙනවා නිෂ්පාදිත වර්ෂය 2018 වාහන වලට. ආරෙමි එකක් තියෙනවා. ඒගොල්ලන්ට දේශපාලන යාන්ත්‍රණයක් තියෙනවා. ඒගොල්ලන්ට පොඩි නේද මූල්‍ය ගනුදෙනු පොඩි බැංකු ටිකක් තියෙනවා. මෙහෙම වෙලා තියෙන රට. ඒ නිසා මේ රාජ්‍යයට සමාන්තර යටිබිම්ගත රාජ්‍යයක් තියෙනවා. ඒක අපරාධ, මද්ද්‍රව්‍ය, මූල්‍ය ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන රාජ්‍යයක්. එක්කෝ අපි මේක වහලා ඒකට යන්න උනා. එක්කෝ ඒක වහලා මේකට ගිහින්න උනා. ඒක ඉතින් මේ දෙකම තියන් යන්න බෑ තවදුරටත්. නිසා අපි තීරණය කරන් තියෙන මොකද්ද? ඒක වහනවා. මතකද? වහනවා ඒක වහන්න ඕන. හරිද? ඒ සඳහා අපි පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. විමර්ශන ඉතාම හොඳින් යමින් තියෙනවා. එතකොට මම හිතනවා ඔයගොල්ලෝ හිතනවා අපේ රට ජපානයේ වගේ වෙන්න ඕන. අපේ රට අහවල් රට වගේ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් තියෙනවනේ. තියෙනව නේද? ඒ ප්‍රාර්ථනාව ඉටු කරන්න පුළුවන්. මෙන්න මේ සියල්ල අපිට කරුත් විතරයි. ඊළඟ තමයි මේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන යන්න ඕන.
අපිට උඩින් කොච්චර ආර්ථික වර්ධනයක් පෙන්වුවත් වැඩක් නැහැ ජනතාවගේ ජන ජීවිතය වෙනස් වෙන්නේ නැත්නම්. මේ ජනතාවගේ ජන ජීවිතය හැම විටම අපිට නේද අස්වැසුම් ආරාම යන්න පුළුවන් 17500. හරි අස්වැසුම් දෙනවා කියමු. 17500 මොකද කරන්නේ? 4 දිනක යුත් පවුලකට. ඒක දැනෙන්නේ නැහැ. හරිද? නමුත් අපි මේ මුදලෙන් දෙන්නේ. නමුත් ඊට වඩා උන්ට ආර්ථික අවස්ථා හදන්න ඕනකම තියෙනවා. එනිසා අපි මේ උඩින් අත්පත් කරගන්න ආර්ථිකය පහළට තල්ලු කරන්න. එකක් අපේ කෘෂිකර්මාන්තය මේ තියෙන තත්ත්වෙන් නවීකරණයට ගේන්න ඕන. අපිට තවත් පස්සම්පත් ක්ෂේත්‍රය ඉඳ තියෙනවා. එතෙන්ට අපි යන්න ඕන. සංචාර කර්මාන්තය දැන් අපි මේ ලොකේෂන් කීපයකට හිර වෙලා තියෙන්නේ. ඒක තව රට පුරා පතුරවන්න ඕන. අපේ ආර්ථික වැඩිපුර බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන තියෙන්නේ. අපේ ජාතික නිෂ්පාදනයේ 36ක් ඉන්නේ බස්නාහිර පළාතේ. උතුරු මැද පළාතෙන් ඉන්නේ අපේ ජාතික නිෂ්පාදනයේ 4%යි. වයඹ 9%යි. ඌව 4%යි. ඒක නිතාමත් කුඩා ප්‍රමාණයක් තමයි මේ පළාත් වල ආර්ථික විහිදලා තියෙන්නේ. 36ක්ම උත්පාදනය කරන්නේ බස්නාහිර පළාත. මේ ආර්ථික සංවර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය වෙන්න ඕන. ආර්ථික ගම් වලට තල්ලු කරන්න ඕන. ඒතොත් තමයි ගමේ අයට ආර්ථික අවස්ථාවක් රැකියාවක් ආර්ථිකයේ අපි තුළු කර්මාන්තශාලාවක් ගියත් ඒකට ආදන පොඩි අමුද්‍රව්‍යයක් දෙන්න නේද මේ වගේ ආර්ථික අවස්ථා අපි විශාල ප්‍රමාණයක් ගම්වල ජනතාවට ආදන්න ඕන. කාලයක් යනවා. ඒක ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපි සැලසුම් කරලා තිනවා ඉක්මනින් මේ ආර්ථිකය හදාගන්න නේ උඩ හදාගන්නා ජයග්‍රහණ කොහොමද පතුලට සල්ලු කරන්නේ? සාමාන්‍ය පුරවැසියෙකුට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ටික. වාතාශ්‍රය සහිත නිමහන, ජීවත් වෙන ආදායම් මාර්ගය, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක්, මානසික නිදහස. අද අපේ රටේ පුරවැසියන් මානසික නිදහස ඇත්තෙම නැති තරමට ගම්වල විශාල ප්‍රමාණයෙන් අඩදබර වැඩි වෙලා තියෙනවා. නුරුස්නාකම් වැඩි වෙලා තිබෙනවා. ටිකක් මිනිස්සුගේ මූණ හිනාවක් නැති තරමට මිනිස්සු දිරලා තියෙනවා. ඉක්මනින් මේ යනවා. මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ගම්වලට අපි ආර්ථිකය තල්ලු කරන්න ඕන. හොඳ නිවහනක්, ආදායම් මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක්, මානසික නිදහස. පුරවැසියෙකුගේ මූලික අවශ්‍යතාවය. මේ වෙවිලා මේ වරප්‍රසාද හෝ සුඛෝභෝග ජීවිත නෙමෙයි. ඒ දේ අපි උරුම කරලා දෙන්න ඕන. ඒක අපිට තියෙන ආර්ථික පාරේ නේද? ඒකට අපිට අධ්‍යාපනත් ලොකු පාරක් ඒකේ. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් ගම්වල තියෙන කියමනක් පවුලේ කෙනෙක් ඉගෙන ගත්තොත් පවුලම ගොඩ යනවා කියලා. තියෙනවනේ. දරුවෙක් හොඳ අධ්‍යාපනය. මේ ගම්වල මේ ප්‍රශ්න විසඳ ගන්න හොඳ පාරක්. ඒ වගේම ගම සහ නගරය අතර මේ තියෙන වෙනස ඇති කරන්න අපේ තාක්ෂණ ඩිජිටල් කරන හොඳ පාරක්. ප්‍රවේශ වෙන්න පුළුවන් ගමේ හිටියත් නේද? දත්ත වලට තොරතුරු වලට අලුත් දේවල් වලට ප්‍රවේශ වෙන්න පුළුවන්. කොළඹ ඉඳලා ප්‍රවේශ වෙන්න පුළුවන්. දිගමඬුල ඉඳලා ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහට අපි මේ තාක්ෂණ මේවලන් ටික අපි වර්ධනය කරන්න. වර්ධනය කළ මේ ගම් සහ නගර අතර තියෙන පරතරයත් ග්‍රාමීය ජනයාගේ තියෙන දුප්පත්භාවයත් මුදවා ගැනීම සඳහා අපි සැලැස්මක් හදන්න ඕන. මම හිතනවා මේ ක්‍රියාමාර්ගවල තමයි අපි වැඩ කරමින් ඉන්නේ. ඒ නිසා පෞගිය ජනාධිපතිවරණයේ මහමැතිවරණ අපේ රටේ ජනතාව අලුත් වෙනසක් අලුත් ගමනක් ගැන ප්‍රාර්ථනා කරා නම් අන්නේ වෙනස සහ ගමන ඇති කිරීම සඳහා අපි වෙහෙස වෙලා වැඩ කරමින් තිබෙනවා. මම ඔබට ආරාධනා කරන්නේ ඔබට මේ කාර්යයක් තියෙනවා. එකක් සංචාරක ව්‍යාපාරයට ඔබට ලොකු දායකත්වයක් සපයන්න පුළුවන්. දෙක ඔබ ආයෝජන හැටියට ගිහින්න මම දන්නවා මට මීට පෙර හම් වෙච්ච එක විතාමත් අඩු පොලියකට යම් ණය මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වරෙන් ඇවිල්ලා කියන්න. අපි ආයෝජන අවස්ථා හදලා දෙන්නම්. අපි හැම ආයෝජකෙක් හම්බ වෙනා වගේම අපි ඉතා විවෘතව කියන්නම්. ඔබ ඕනෑම ආයෝජනයක් අරගෙන ඉන්න. අපට ඇල්වතර විදුරුවක්වත් එපා. ඔබ ව්‍යාපෘතිය කරන්න. ඒක තමයි අපිට තියෙන ප්‍රතිඵල. ඔබ මේ රටවල් වල වැඩ කරනු ලබාගත්තු කළමනාකරණය තාක්ෂණීය අත්දැකීම් ඇති. ඒ අත්දැකීම් අරගෙන ඉන්න රටට. එනිසා මම හිතනවා මේ යන ගමනේ විශාල පංගුකරුවෙක් කොටස්කරුවෙක් බවට ඔබට පත්වීමේ හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා එහෙනම්. බොහොම ස්තුතියි හැම දිනාටම. දැන් මෙහෙමම අපිට පොඩි විනාඩි 20ක වගේ කාලයක් ගන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න. ගිය සැරේත් ඇහුවනේ එක. ඔබතුමාට බොහොම ස්තුතියි මේ අවස්ථාව ලැබෙමින්. මම
මේජගමගේ ආමිය එකේ කන්සල්ටන්ට් ඔෆිසර් කෙනෙක්. ඇමරිකන් ආමිය එකේ 75 වන වෛද්‍ය බළගයේ ප්‍රධාන ශෛල වෛද්‍ය. මට ඔබතුමාගෙන් අහන්න තියෙන පොඩි ප්‍රශ්න දෙකක්. නමුත් මේ ප්‍රශ්න දෙක ඊතරම් බැරෑරුම් දෙකක්. එකක් ඇවිල්ලා රටේ අභ්‍යන්තර නීතිය සම්බන්ධයෙන් මම දන්නවා ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ කරපු කාන්තාවක් ජපානයේ ලංකාවේ එම්බසිය වැඩ කරපු තරුණයෙක් අහල් විවාහ වෙලා ඒ දෙන්නම් මෙහෙට ආවා. මේ හැවිල්ලා කාන්තාව ලංකාවේ එම්බසිය කාන්තාව ලංකාවේ මේ ජපානයේ ශ්‍රී ලංකා එම්බසිය වැඩ කරනවා. ඒ පුරුෂයා මෙහෙ ජපානයේ ආරක්ෂා අමාත්‍යාංශ මොකේ හරි වැඩ කරනවා. එතකොට ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද රටක අභ්‍යන්තර තොරතුරු ඒ කාන්තාව හරහා මේ ජපන් පුරවැසියාට දෙන්නේ නැහැ කියලා දෙන්න පුළුවන් සහතිකය මොකද්ද? ඊළඟට මට ඔබතුමා මේ සම්බන්ධව මම හිතන්නේ තානාධිපතිතුමාවත් ලංකාවේ ආරක්ෂක අමාත්‍යාවත් දැනුම් කරලා දෙන සුනිල් හඳුන්ගේ සහෝදරයාට මේ සම්බන්ධව ලිඛිතව දීලා තියෙනවා. ඒ කොහොමද ඒකට දුන්නේද කියන එක. ඊළඟ ප්‍රශ්නේ තමයි රටක ඇතිවලා තියෙන බුද්ධිගලණය. රටක ඇතිවලා තියෙන ලොකු බුද්ධිගලණයක්. මම අපේ ෆැමිලි එක තමයි ලංකාවේ එකම ෆැමිලි එක වෛද්‍යරු 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාම වෙනත් රටවල සේවාව කරනවා. එතකොට රටෙන් ඒ ඇතිවෙච්ච බුද්ධිගලණය නැවතත් රටවලට ඇතුළත් කරගන්න, ඒ කියන්නේ රටවත් ආපහු ගෙන්න ගන්න මොකද්ද ඔබතුමාලාගේ අර ප්‍රතිපත්ති සහතිකය මම කොහොක්වත් තැනක දැක්කේ නැහැ. හැම එකක් සඳහන් වෙලා තියෙන. ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක. බොහොම ස්තුතියි. පළවෙනි ප්‍රශ්නය සාමාන්‍ය අපි තානාපති සේවයට වෙනකොට අපේ රාජ්‍ය බුද්ධි සේවාවන් හරහා අවශ්‍ය වෙන ක්ලියරන්ස් එක ගන්නවා. ඒකට සමහර දත්ත තොරතුරු ඇතුල් වෙලා නැත්නම් ඒක තමයි බලන්න ඕනකම තිබෙන්නේ. නමුත් එවැනි විමසීමකින් සහතිකෙන් පස්සේ තමයි එන්නේ. ඒ නිසා මම හිතන්නේ අපිට ඒ ගැන වග කියන්න පුළුවන්. දෙවෙනි එක තමයි බුද්ධිගලණය. බුද්ධිගලණය කියන ප්‍රශ්නය කරුණු දෙකක් මත ගැට ගහලා තියෙනවා. එකක් තමයි 2022-23 කාලේ විශාල ප්‍රමාණයක් රට යන්න හේතු වුණේ තමන්ගේ අධ්‍යාපනයට සරිලන වෘත්තියක් ලංකාව තුළ නිර්මාණය නොවීම. තමන් ඉගෙනගෙන තියෙනවා. හැබැයි එයාට ආර්ථිකයේ අවස්ථාවක් නැහැ තමන්ගේ දැනුමට සරිලන රැකියාවක් හදාගන්න. එයා හිතනවා තමන් උපයාගෙන තියෙන දැනුම වෙන රටක ඒ දැනුමට සරිලන රැකියාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා අපේක්ෂාවක් තියෙනවා. ඒක. දෙවෙනි එක ඔය විදේශගත වෙන වෘත්තීමය ලෙස විදේශගත වෙන අයගේ ප්‍රධානම අරමුණ මොකක්ද දන්නවද? දැන් සාමාන්‍යයෙන් මම බැලුවා විදේශගත වෙන ගොඩක් අය අවුරුදු 35ත් 40ත් වගේ අය තමයි කාලයක් වැඩිපුර හිටියේ. ඒ කියන්නේ විවාහ වෙලා තමන්ගේ දරුවෝ පාසල් යන්න ආරම්භක වයස වගේ ඉන්න අය. ඒගොල්ලන්ට ආව රට පිළිබඳ චිත්‍රයක්. හරි. මම නම් ඉගෙන ගත්තා. හැබැයි මගේ දරුවන්ට මේ රටේ හිටියොත් මොනව වෙයිද? ඒ නිසා ගොඩක් අය වෘත්තීයවේදීන් රට යන්නේ තමන්ට සුවපහසු ජීවිතයකට වඩා තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒගොල්ලෝ හිතනවා තමන්ගේ රට තුල හිටියට තමන්ගේ රටේ දරුවෝ අනාරක්ෂිතයි. ඇයි? නීතියේ විධානයේ ආධිපත්‍යයක් නැහැ. තමන්ගේ දරුවන්ට අවශ්‍ය වෙන අර සේවාවන් සෞඛ්‍ය අධ්‍යාපනය වගේ දේවල් ඉතා හොඳින් ලබා ගන්න බැහැ. තමන්ගේ දරුවා ඉගෙන ගත්තට ඒකට සරිලන රැකියාවක් හොයාගන්න බැහැ. ඒ නිසා සමහර අය යන්නේ ඉතාමත් මොකද එයාගේ ජීවිතේ දෙමව්පියන්ගේ ජීවිතේ ගත්ත පොඩි නිකන් කැපකිරීමක් කියලා කිව්වත් වැරදිද පොඩි දුෂ්කරතාවයකට මුහුණ දෙනවා තමන්ගේ දරුවන් වෙනුවෙන්. එහෙනම් එතකොට බලනවා අපේ රට වඩා වෙන රටවල් වල තියෙන සුවපහසුභාවය නීතිය සමාජ ආරක්ෂණය ඒ ඔක්කොමත් එක්ක කල්පනා කරනවා අපේ දරුවා ලංකාවේ ඉඳලා වැඩක් නැහැ වෙන රටකට ගෙනියන එක හොඳයි කියලා. එහෙනම් බුද්ධිගලණය වළක්වන්න තියෙන පළවෙනි එක තමයි මොකද්ද? හැම පුරවැසියෙකුටම හේතු ගන්නන්න ඕන. මගේ රට ඇතුලේ මගේ දරුවට අනාගතයක් තියෙනවා කියලා. මොකද ඔය ගොඩාක් විදේශගත වෙන අය බැලුවොත් අපි දැන් මිනිහා කියන්නේ මනුස්සයා කියන්නේ නිකන් ආහාර පාන ඒව මත ඒ විතරක් නෙවෙයිනේ. සමාජ සම්බන්ධකම් කියලා තියෙනවනේ. මගුල් ගෙදර ඥාති එකතු වෙනවා මල ගෙදර ඥාති එකතු වෙනවා පන්ති යාළුවෝ එකතු වෙනවා පොඩි තියෙනවා මේ සමාජ ජීවිතයක් තියෙනවා. හැබැයි බොහෝ විදේශගත වෙන අයට ඒ සමාජ ජීවිතේ නැතුව යනවා. උද්දකලා වෙනවා. බිරිඳ ස්වාමියා දරුවෝ දෙන්න.
ඒ 4 දෙනා මත පොඩි කුටුම්බයක තමගේ මුළු ජීවිතේම හිර වෙනවා. එතන තමයි තමගේ මුළු ජීවිතේම කුටුම්බයක් අස්සේ හිර වෙනවා. ඇයි? තමන්ට ආධුනික සමාජයක්, තමන්ට සබඳකම් පවත්වන්න බැරි සමාජයක් මෙහෙම හිදකලා වෙනවා. එමෙ ජීවිතය තෝරාගන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. මම හිතනවා බුද්ධිගලනේ වැළැක්වීම සඳහා තියෙන ප්‍රධාන එක තමයි දරුවන්ට අනාගතයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම රාජ්‍යයක් හදන එක. ඊළඟ ඒ වෘත්තීය වේදීන් සඳහා දැන් තවදුරටත් ලෝකේ වැහිලා නැහෙනේ. වැහිලා තියෙනකොට අපේ දොස්තර තව රටක ඉන්න දොස්තරගේ ආදායම් මාර්ගත් එක මැනින්නේ නැහැ. මම කියන කවදාවත් අපිට දිනුණු රටක දොස්තර කෙනෙකු දෙන වැටුපට යන්න බැරි වෙයි. නමුත් ඒවා සංසන්දනය වෙනවා. මම මෙහි වෘත්තීය, එහි වෘත්තීය මේක සංසන්දනයක් තියෙනවා. මේ සංසන්දනයේදී මම හිතනවා අපේ වෘත්තීය විදිහට මේට වඩා මේ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වෙන පහසුකම් සහ අනික් දීමනාම වර්ධනය කරන්න ඕන. අන්නේම වර්ධනය කරොත් මම හිතන්නේ මේ බුද්ධිගලනේ වළක්වාගත හැකියි. ඒක අපි කියන්නේ ආරම්භයක් ලෙස අපි කියන්නේ. ඒ වෘත්තීය වේදින බුද්ධිමතුන්ට අපි ඉල්ලන්නේ ආරම්භයක් ලෙස. ඒ වැඩේ කරන්න හැබැයි පළමු පියවර ඕගොල්ලෝ එන්න. මොකද ඒක කරන්න අවශ්‍ය වෘත්තීය වේදින ටිකක් ඉන්නවනේ. ඒක කරන්න අවශ්‍ය බුද්ධිමතුන් ටිකක් අවශ්‍යයිනේ. ඉතින් ඒගොල්ලොත් ගියපුවම කාන්තාරයක් වගේ රටක මේක කරන්න බෑ. කරන්න බෑනේ. ඒ නිසා අපි ආරාධනා කරනවා. මම දන්න සමහර අය ඇවිල්ලා තියෙනවා. අපි දන්න සමහර අය ඇවිල්ලා තියෙනවා නේද? වැඩ කරන්නම් කියලා. ඉතින් එහෙම මොකද මේක ආරම්භක පියවර තමයි මේ වැඩේ කරන්න කට්ටිය එන එක. අනාගතයේ වළක්වන්න තියෙන පියවර තමයි කලින් කියපු සාධක ඉටු කරන කියලා මම හිතන්නේ. ඒක තමයි මේකේ තියෙන පතුලෙම තියෙන කරුණ කියලා මම හිතනවා නේ. කීපයක් තියෙනවා නේ. විනාඩි 20යි තියෙන්නේ. ගරු මයික් ජනාධිපතිතුමනි, මගේ නම දිනේෂ් රුක්මාන් රණරාජ. මම ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරී තනතුර දරන පුද්ගලයෙක්. අර්බුද කාලේ අවුරුදු 5ක නිවාඩුවක් දාලා තමයි මම ජපානයේ වෙනස් ශාස්ත්‍රයක රැකියාව කිරීමට දැන් ඇවිල්ලා ඉන්නේ. මගේ ගැටලුව තමයි නැවත මේ ලංකාවට ගියාට පස්සේ විදුලි බල මණ්ඩලයේ ඒ කියන්නේ මේ රැකියාවේ යෙදී සිටියේදී විදේශගත වීම සඳහා ගියපු ශ්‍රමිකයින්ට නැවත මේ අලුත් ප්‍රතිව්‍යුහගත කරන තත්ත්ව යටතේදී ඇති වෙන තත්ත්වය කුමක්ද කියලා අපි අහලා බලුවට හරිය පිළිතුරක් ලැබුණේ නැහැ. දෙවෙනි කාරණය, අලුත් ප්‍රතිව්‍යුහගත කරන තත්ත්ව යටතේදී නැවත අපේ විදුලි බල මණ්ඩල සේවකයින්ට විදේශගත වීම සඳහා අවස්ථාවක් තියෙනවද කියන කරුණ දෙක තමයි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එකක් ඔය විදේශගත වීමේ ප්‍රශ්නය ඇත්තටම අර්බුදය ආවේ අර 2022-23 කාලේ තමයි අවුරුදු 5ක නිවාඩුවක් අරගෙන නේද? යන්න පුළුවන්. ඊට කලිනුත් තිබුණා. නමුත් ආයේ තීව්‍ර වුණේ කාලේ යන්න අවස්ථාවක් හැදුවා. එතකොට අර රට ගොඩනගන්න රටට දැක්මක් සහිත වැඩපිළිවෙලක් නැති වෙනකොට කියන ඕගොල්ලෝ යන්න. ඒක යන්න දිරිගන්න ඕන තමයි 5ක නිවාඩුවක් දුන්නේ. හැබැයි අපි දැන් කල්පනා කරලා තියෙනවා සමහර ශාස්ත්‍ර වල එක අයින් කරන්න ඕන කියලා. දැන් අපිට ඕන ඒගොල්ලෝ. හරිද? මොකද ඔය රාජ්‍යසේවයෙන් ඔය ගියේ මැද ලේයර් එක ගියේ. පතුලම ගියෙත් නෑ. පතුල ලොකුයි. ගියේ මේ අපිට අවශ්‍ය වෙනම තාක්ෂණික පැත්තෙන් ඉන්න අය. ඔබතුමා මොකද්ද රැකියාව? ඉංජිනේර කෙනෙක්ට වැඩ කරේ. තාක්ෂණ ශිල්පියෙක්. ඔව්. එතකොට තාක්ෂණ ශිල්පියෙක්ට වැඩ කරේ. එතකොට බලන්න ඒ වගේ ලේයර් එක තමයි ගියේ. දැන් අපිට ඉස්සරහට මේවා ගොඩනගන්න නම් ඒ ලේයර් එක අවශ්‍යයි. ඒ නිසා අපේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනට දැනුම් දීලා තිබෙනවා. එවැනි විදේශගත වෙනවා නම් අමාත්‍යාංශ ලේකම්වරයා කියන්න ඕන මේකේ අපිට කාඩ් එකේ අතිරික්තයක් තියෙනවා. එහෙම නැත්නම් මේකට අපිට අවශ්‍ය නම් කරන්න දෙන්න බෑ. මොකද අපිට ගොඩනගන්න අවශ්‍යයිනේ. මොකද එයා නිවාඩු ගත්තට කාඩ් එක ෆිල් වෙලා තියෙනවා. ඒකට අපිට අලුත් කෙනෙක් ගන්නත් බෑ. එයා නිවාඩු ගත්තට එයා සේවකයෙකුට තමයි සලකන්නේ. එමනම් අපිට අලුත් කෙනෙක් ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි තීරණයක් කරන් තියෙනවා අත්‍යවශ්‍ය සේවාගෙදී අමාත්‍යාංශ ලේකම්වරයාගේ විශේෂ අවසරකින් තොරව යන්න දෙන්න බෑ කියලා. ඊළඟ විදුලි බල මණ්ඩලේ නව ප්‍රතිවගත කිරීමේදී දැන්ට ගිහිල්ලා ඉන්න අයට මොකද වෙන්නේ? ඒක ප්‍රශ්නයක්. මොකද දැන්ට අපි කරන්නේ විදුලි බල මණ්ඩලේ දැනට ඉන්න සේවකයින්ට අපි දැනුම් දීලා තියෙනවා. අපි ගොඩනගන සමාගම්වල ඔබ කැමති සමාගමට ඉල්ලන්න කියලා. එතකොට තව මාස 2කින් විතර වෙන දේ තමයි මේ සංක්‍රමණීය කාලයක් දැන් තියෙන්නේ. විදුලි බල මණ්ඩලයේ අහෝසි වෙලා සමාගම් 4කට
මේ ඉන්න සේවකයන් අනුයුක්ත වෙනවා. නේද? ඒතර අපි බලන්න ඕන මේ විදේශගත වෙලා ඉන්න කණ්ඩායමක මේගොල්ලෝ අනුයුක්ත වෙන්නේ කොතෙන්ද කියලා. මම හිතන්නේ ඒගොල්ලෝ සාධාරණ කිට්ටු වෙන්න ඕන. අපි ඒක කතා කරලා මම හිතන්නේ ඒගොල්ලන්ටත් තමන් යන්න කැමති සමාගමේ දැනුම් දීමේ ලිපිය බාර ගන්න ඕන. මම ඒක කියන මොකක් හරි අඩුවක් වෙලා තියෙනවා නම් කරන්න ඕන දේ ඒකයි. තමන් යන්න කැමති සමාගම් දැන්ට විමසලා තියෙනවා. ඒතර තමන්ටත් පුළුවන් වෙනවා. මොකද එයා තාමත් විදුලි බල මණ්ඩලයේ සේවකයෙක්. එයා තමන් යන්න කැමති සමාගම දැනුම් දුන්නාම ඒ සමාගමට ඇතුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් තීරණයක් ගන්න පුළුවන් මම සමාගමේ යන්නේ නැහැ. මම ඔන්නම් මේකෙන් ස්වේච්ඡා විශ්‍රාමයම තෝරාගන්නම් කිව්වොත් දීමනාවක් ගන්න පුළුවන්. ওই දෙක තමයි තෝරාගන්න තියෙන පාර. අතර මම බලන්නම් ගිහිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදේශගත ඒ ආයතනේ වැඩ කරපු අය නිවාඩු අරගෙන ගියපු අය දැනටමත් ඒකේ සේවකෙක් එයාට අවස්ථාව මොකද්ද තියෙන්නේ කියලා පුද්ගලිකව ඉන්න තැන මම ගිහිල්ලා බලන්නම්. එයාට දැනුම් දෙන්න පුළුවන්කම තියෙන්න ඕන ලිපියකින් රයිට් මම තෝරාගන්නේ මේක කියලා. ඔව්. කරන්න ඕන. දැන් ඒවල තියෙනවා ලිපිය නේ එහෙනම් හරි පියවර ඇවිල්ලා තියෙන ලිපියක් ඇවිල්ලා තියෙනවා දැන් මොකද්ද ඔයා කැමති එක ඉතින් බලලා දැන්ට අවබෝධයක් නැත්නම් එහි ඉන්න හිතවතු ඉන්නවා කතා කරලා මොකද්ද මචං වැඩිම හොඳ කියලා බලලා ඉල්ලන්න. හරි? රයිට්. ගරු ජනාධිපතිතුමනි මම ශ්‍රී ලංකා වෘත්තීය සංගමයේ හිටපු සභාපති දැන්ට වසර 25ක් විතර ආසන්න කාලයක් ජපානයේ ජීවත් වෙනවා. මම හිතන්නේ අපි සියලු දෙනාම ඔබතුමාට ආචාර්ය කළ යුතුයි. මොකද නීතිය වල් වැදිච්ච රටක දූෂණය වංචාවෙන් පිරුණු රටක අපිට අතර හිතා ගන්නත් බෑ මෙච්චර දෙයක් වෙන්න කියලා. මම හිතන්නේ සමහරුන්ට සීනයක් වගේ. ඒ පිළිබඳව විනයකරුක රටක් ජීවත් හැදීම සඳහා ඔබතුමා ගන්න කර්තව්‍යයට අපි ඉස්සෙල්ලාම ආචාර්ය කරනවා. මොකද ගරු ජනාධිපතිතුමනි මම කොළඹ DSA නානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මම දන්නවම විනය මත පදනම් වූ අතර පාසලකට එහා ගිය සංස්කෘතික ආයතනයක අපි ඉතාමත් වාසනාවන්තයි. RIT අලස් කියන ශ්‍රේෂ්ඨ විදුහල්පතිතුමා යටතේ ඒ තමාට පෙර රට විනය මත පදනම් වූ අධ්‍යාපනය හදාරන්න ලැබීම පිළිබඳ ඒ පිළිබඳව ඔබ රටක් හැටියට අපි සහයෝගය දීලා ඔබතුමාට දෙන ඒ සහයෝගයෙන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු ජනාධිපතිතුමනි අතර මේ රටෙන් බැහැරව වසර කිහිපයක් මම වසර 25ක් විතර ඉන්නකොට අපිට තියෙනවා හැඟීමක් තවත් අපිට රටට කරලිය යුතු ගෙවිය යුතු ණයක් තියෙනවා කියලා. මම හිතන්නේ අර සහෝදරයා අහපු ප්‍රශ්නේ ඉතාමත් අදාළයි. අපිට කරන්න පුළුවන් මේක මේ රටේ සංවර්ධනයට දායක වෙන්න ඊ-සිටිසන් කෙනෙක් හැටියට. ඇත්තටම අපේ ජීවන චර්යාවන් අපේ දරුවන්ගේ දිවි පැවැත්මන් වෙනස්. එහෙම නෙමෙයි අපිට උන්ට දෙන්න පුළුවන් අවබෝධයක් මේක අපේ roots අපේ ගැඹුරට කිඳා බෑපු අපේකම තියෙන රටක්. ඒ නිසා මම ඔබට අතර කරුණු කිහිපයක් ගොනු කර ලිපි ගොනුවක් බාර දෙන්න කැමතියි. ඒ ඊටම වටිනා තුනක් පිළිබඳ ඊට ඉක්මනින් සඳහන් කරන්න. එකක් තමයි ග්‍රාමීය භාණ්ඩ ලෝක වෙළඳපොළට මුලින් රට තුලින් ගමට ගම තුලින් නගරයට ඉදිරිපත් කරන්න. දෙවෙනි එක තමයි ඩිජිටල් තාක්ෂණය සයන්ස් ආ ටෙක්නොලොජි මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනගන්න. මේක ලංකාව තුළ දැන් වැඩ කරන e-governance වලට වඩා ඔබට ගිය එකෝසිස්ටම් එකක්. මොකද අපිට ඉන්නවා Gen Z කියන කට්ටිය. අපිටත් වඩා තරුණ පරපුරක්. ඒගොල්ලන්ව එන්ගේජ් කරගෙන අපිට ලොකු එකෝසිස්ටම් එකක් හදලා දායක වෙන්න පුළුවන්. අන්තිමට ගරු ජනාධිපතිතුමනි රටට ආදායම් ලබන්න නම් ඔබට පුළුවන් මේ ටූල් එකක් හදන්න ෆයිනෑන්ෂල් ටූල්. ඒකට අපිට බොන්ඩ් එකක් වෙන්න පුළුවන්, ෆන්ඩ් එකක් වෙන්න පුළුවන්. මොකද අපිට විශාල ප්‍රශංසනීය මහ බැංකුවක් තියෙනවා. මහ බැංකුව අධිපතිතුමෙක් ඉන්නවා. ඒ වගේ කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන දායකත්වය ශ්‍රී ලංකා වෘත්තීය වෛද්‍ය සංගමයේ හැටියට අපිට කරන්න පුළුවන්. අපි මේ පිළිබඳ යම් ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා. මම හිතන්නේ අපේ ගරු තානාපතිතුමා මාර්ගයෙන් ඔබතුමාත් සමග සංවන්දනය වෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. කොමිස්සුවේ අපිට මේ විස්තර ටික විධිමත්ව බාර දෙන්නේ කොහොමද? ඒකට අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා නේද? ඒකේ යන්න පුළුවන් පියවර මොනවද කියලා අපි කතා කරගමු කොමිස්සුවේ. ඕකේ. ජනාධිපති
නෑ ඇත්තට මෙහෙම පළවෙනි ප්‍රශ්නේ අපේ මම ඒකට පැහැදිලි කරා. හරි නේද? දැන් මම හිතන විශාල වාහනට සම්බන්ධ ගොඩක් අය මෙතන ඉන්න නිසා. හරි වාඩිනකුනේ. ප්‍රධාන ප්‍රශ්නේ ගරු පොඩ්ඩක් මේක අවසන් කරගන්න. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නේ මේ වාහන අපි අවුරුදු 5ක් විතර වහලා තිබුණා. ඒතර අපි ටිකක් හොයලා බැලුවා 2018 වගේ වාහන ආනයන කරලා තිබුණා ඩොලර් බිලියන 2.2ක වගේ. වැඩිම. 2019 බිලියනට ආසන්නකට ආනයන කරලා තිබුණා. එතකොට ඒ එක අවුරුද්දක. එතකොට අවුරුදු 5ක බලපුවාම මේ හිරවීම විසින් විශාල ලෙස වාහන ආනයන වුණොත් අපිට යම් ආර්ථික ආය අර්බුදයකට යනවා. ඒකයි ඇත්ත කතාව. හැබැයි අපි ඒ අතර කල්පනා කරා දැන් මේක කොයි වෙලාවෙ හරි මේ රිස්ක් එක බාර අරගෙන අපි මේක නිදහස් කරන්නත් ඕන. හැබැයි නිදහස් කරන පළමු වෙලාවේදී මේ වගේ තෙරපුමක් අනිවාර්යෙන් එනවා. ඒ අවුරුදු කීපයක් වහලා නැතිබුණේ. නේද? අවුරුදු කීපයක් වහලා තිබුණ නිසා නිදහස් කරන පළමු වෙලාවේදී මේ තෙරපුම එනවා. එතකොට අපි මන ගන්නවා අපිට මේ තෙරපුමට දැන් මුහුණ දෙන්න පුළුවන්ද? අපි බැලුවා රයිට් මේ තෙරපුමට අපි මුහුණ දෙන්න පුළුවන්. කියලා අපි අපේක්ෂා කරා ඩොලර් බිලියනයක් බිලියන 1.2කුත් අතර වාහන ප්‍රමාණයක් ආනයනය කරන්න අපි ඩොලර් නිදහස් කරගන්න පුළුවන් වේවි කියන අදහසක හිටියා. හැබැයි ඊයේ වෙනකොට අපේ LC ඕපන් වෙලා තියෙනවා ඩොලර් බිලියන 1.6ක වාහන ආනයනය කරලා තියෙනවා ඩොලර් බිලියනයකට ආසන්නව. ආනයනය කරලා තියෙන ප්‍රමාණය LC ඕපන් කරලා තියෙන ප්‍රමාණය රයිට්. ඒත් අපි ලෑස්ති මේකට මොනවද දෙන්න. හැබැයි ඒතකොට සමහර ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධ වුණා. මේක අර විවෘතව වේගයෙන් කඩාගෙන වැටෙනවා වෙනුවට සමහර බැරියර්ස් බාධාවන් ටිකක් අපිට හදන්න සිද්ධ වුණා. එහෙම නැතුණොත් වෙන දේ තමයි නේද? ඒ කියන්නේ වාහන මත අපි මේ ගන්න තීන්දුව මුළු ආර්ථිකයේම බිඳ වැටීමකට භාජනය වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි නේද දුමින්ද අපි කට්ටිය මම අවස්ථා ගණනාවක් දිගට එකතු වෙලා දිනපතා එකතු වෙලා මොකද්ද කරන්නේ කොහොමද මේක කරොත් මොකද්ද වෙන්නේ කියලා දීර්ඝ ලෙස අපි සාකච්ඡා කළා තමයි මේ පියවර ගත්තේ. ඒතර මම හිතනවා අර පැරණි ඒ වගේ සමහර ඒවා ඉවත් වෙලා ඇති. මේ සමහර ඒවා විනාශ වෙලා ඇති. සමහර ඒවා අපි ගත්තු ඒ වගේම යම වෙනස්කම් කරන්න ඇති. ඒක වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි ඒක සාකච්ඡා කරගන්න ඕන ඊළඟ පියවරේදී. දැන් අපිට අපේක්ෂාව තිබුණේ මොකද මේක වහගෙන ඉන්න එක ආර්ථිකයට හොඳ නැහැ. වාහන කියන එක ආර්ථිකෙත් වැහුවා වගේ තමයි. ඒ වගේම අපේ රටේ තියෙන වාහන සංචිත ගත්තොත් ඔක්කොම අවුරුදු 10-15 පරණ වාහන. ඒ නිසා ඔය වාහන අනතුරු වැඩි වෙන්නත් යම් ප්‍රමාණයකට මේ පැරණි වාහනවල හේතු වෙලා තියෙනවා. ආර්ථික අනිත් පැත්තෙන් ගත්තොත් වාහන වෙළඳ පොළට ඒක ආර්ථිකයක් තියෙනවා. ඒ ආර්ථිකයත් අපි වහලා තියෙනවා. ඒ නිසා ඔක්කොම සැලකිල්ලක් කරලා තමයි මේක විවෘත කරේ. හැබැයි එකක් මම හිතන මෙතන කවුරුත් නැතුව ඇති කියලා අර නිකන් කලදුටු තැන නේද වල ඉස ගන්න ඕන වගේ මේ අවස්ථාව එන්නකොටම සමහර අය ඒ අවස්ථාව උපයෝගී කරගත්තු ආකාරය ගැන නම් සමහර අය ගැන අපිට පැහැදීමක් නැහැ. මම ඊට විවෘතව කියන්නේ. අපි රටක් හැටියට අසීරු තීන්දුවක් ගන්නවා ඒක විවෘත කරන්න. හැබැයි ආයෙ මොකද කරන්නේ? සමහර අය ඒකට පොඩි කාක්කෝ වගේ මම විවෘත කියන්නේ. හොඳේ කාක්කෝ වගේ මේකෙන් ආයෙ අර පැරණි ගේම ගහන්න කියලා මතවාදයකට ආවා. ලයින් එකට ආවා. ඒ නිසා අපි තද්දට නීතිය නම් ක්‍රියාත්මක කරනවා. දැන් මම දන්න සමහර වාහන වගේ ඉතිර වෙලා තියෙනවා. සමහර වාහන වගේ ඉතිර වෙලා තියෙනවා නේද? ඒක කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් වෙනදා වුවට මම හිතන්නේ සතියෙන් දෙකෙන් ආයි නිදහස් කරන අපි කරලා නැහැ. නඩුවක් ගිහිල්ලා තියෙනවා. දැන් අධිකරණය කියලා තියෙනවා බේරුම් කරන එකට එන්න කියලා. අපි බේරුම් කරනදී අපේ ස්ථාවරය කියන්න. ටිකක් ශක්තිමත් ස්ථාවරයක බේරුම් කරනදී එන්නේ. මොකද එහෙම වාහන ගෙනල්ලා වැඩක් නැහැ වගේ වෙන තරමට බේරුම් කරන්නක් වෙනවා. එයි තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නත් ඕන. ඒක වර්ධනය කරගන්නත් ඕන. හැබැයි මේ අවස්ථාව මොකද්ද? නේද? අන්න ඒක ගැන ටිකක් සැලකිල්ලට ලක් කළ යුතු තිබුණා කියන එක තමයි අපේ හැඟීම. මම මේ හිතන හැඟීම නේද? ඒක ඇත්ත කියලා මම හිතන්නේ. ඉතින් ඕක තමයි අපි වැඩේ ඉඳලා ගැටලු තියෙනවා නම් අපි ඊළඟ පියවරේදී නේද? දැන් ආරම්භයේදී අපි මේ පියවර ගත්තා. ඊළඟ පියවරේ තමයි අපිට ගැටලු තියෙනවා නම් निराකරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ගැන අපි සැලකිල්ල බාජන.
මෙහෙම තියෙනවද? ඒ කියන්නේ බැංකුව විසින් ඉන්වොයිස් එකක් ඉල්ලනවා. නේද? මම සමහර ඒවා වගේ තියෙනවා වෙන්දේසියේදී අපිට දෙනවා අගයක්. ඒ අගය අපි බැංකුවට ඒ නිවැරදි ඉන්වොයිස් එක ගිහලා බැංකුවට දීපුවාම තමයි LC එක ඕපන් කරන්න පුළුවන්. එතකොට එනවා ප්‍රශ්නයක් වෙන්දේසියේදී ගත්තු ගානට වඩා අඩුවෙන් දාන්න පොඩි කැමැත්තක් තියෙනවා. එතකොට ඒ ඉන්වොයිස් එක අරන් බැංකුවෙන් කියනවා මේකට අපිට ඕපන් කරන්න බෑ කියලා. ඔහොම ප්‍රශ්නයකුත් මම දන්න විදිහට තියෙනවනේ නේද? රයිට්. හරිද? ඒ නිසා මම හිතන්නේ නෑ අපි මම කියන්නේ දැන් මේ පියවරේ අපි ඉමුකෝ නේද? ඔව්. ඔව් ඒක අපි බලමු කතා කරලා නේද? මම ඒක බලන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම තිබුණොත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි බලන්නම්. අර එක වෙලාවකදී ලංකාවේ LC පිළිගන්නේ තත්වයකට ආවනේ. එකක් LC පිළිගන්නේ තත්ත්වයට අනිත් පැත්තෙන් LC එකට පොලිය වැඩි කරන තත්වයකට ආවා නේද? එහෙම තත්වයකට ආවා. ඉතින් ඒක තාමත් ක්‍රියාත්මක වෙන. ඒ ගැන අපි රටක් හැටියට නේද? ඒ තියෙන බැංකු පද්ධතින් එක සාකච්ඡා කරලා අපි මොකද අපි අනිත් ගනුදෙනු ඔක්කොම නේද කරන්න පටන් ගන්න තියෙනවනේ නේද? අපි එහෙම කරගමු. අපිට දැන් අවසන් කරගන්නේ තානාපතිතුමා අපේ අපිට පොඩි අර ඇත්තටම අපි මෙහෙමයි එලව ගන්න නම් ඕනේ හරිද? පොඩි අදහසක් තියෙනවා මේ කියන්නේ රැකියාව සඳහා පිටත් වෙනකොට ලංකාවේ පුරවැසියෙක්නේ. එයාට සුරක්ෂිතභාවය අපි හදන්න ඕන. සමහර ඔය මැද පෙරදිග වගේ නම් වෙන දේ තමයි ඒ රැකියාව කරන අයගේ මාස 2ක හෝ 3ක නේද? මට මතක විදිහට 3ක සැලරි එකක් මෙහෙට එවනවා. ඒතර අපි ඒක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බාරත්වයට ගන්නවා. බාරකාරත්වයට අරගෙන එයාට එහි ඉන්නකොට මොකක් හරි කරදරයක් සිද්ධ වුණොත් අපි ඒක එයා වෙනුවෙන් යොදවනවා. හැබැයි කරදරයක් නැතුව ආවොත් අපි හිතනවා එයාට නැවත මේ මුදල ලබා දෙන්න කියලා අපි දැන් තීරණය කරන් තියෙනවා. එකක්. එතකොට ඕගොල්ලන්ගෙන් කොහොමද? පොදුවේ ඉන්ෂුරන්ස් එක නේ ඒ කියන්නේ පොදුවේ තමයි මේක තියෙන ඉන්ෂුරන්ස් එකටයි රෙජිස්ටර් වෙන්න ඕනේ ඉස්සලම මේකේ මේ ෆොරින් බියුරෝ එකේ ඒ රෙජිස්ටර් වුණු කෙනාට අවශ්‍ය නැත රක්ෂණය ලැබෙනවා. ඒතකොට අර පහසුකම් ටික ලැබෙනවා. හැබැයි ආ ගත්තේ නැත්නම් අපි කල්පනා කරන්නේ කැබිනට් පේපර් එක පාස් කරන්නේ නේද? එයාට ඒ දීමනාව ඔව් පොදු ඉන්ෂුරන්ස් එක ගන්න එක තියෙන්නේ. ආයෙක බලමු අපි. හරි. එහෙනම් අපි අවසන් කරමුද? හොඳයි මම ගරු ජනාධිපතිතුමනි ඔව් මම මේ දෙවෙනි පාර ප්‍රශ්නයක් අහන්නේ. පළවෙනි පාර අහපු ප්‍රශ්නෙට ජනාධිපතිතුමා ගියසරේ පත් වුණාට පස්සේ ඒ ෆයිල් ටික සම්පූර්ණ එළියට ගත්තා. අරගෙන නිකම් බස් එකේ කවදාකවත් ගියේ නැති කෙනෙක් නිල් පාට බස් එකේ ඇරියා. ඒක හරි සන්තෝෂයි. ඒක තමයි මට හරිම සන්තෝෂයි. වෙන කිසිම දෙයක් නෑ. එදා මම වයින් බෝතලයක් බිව්වා සන්තෝෂෙට. වයින් බෝතලයක් තනියෙන්. ඒ නිසා මම නැවත එක ප්‍රශ්නයක් අහනවා. දැන් කන්ට්‍රේනර් 323ක් හාබේගෙන් පිටට ගියා. නමුත් ඔය කන්ට්‍රේනර් වල ඇතුලේ තියෙන්නේ මොනවද කියලා තාම කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ කියන්නේ ඕක මම දැක්ක ගොඩාක් ප්‍රවෘත්තියට නිර්මාණය කරලා තියෙනවා. අපේ සිස්ටම් එකක් තිබිලා තියෙනවා. අර කන්ටේනර් ප්‍රමාණයෙන් හිර වුණාම ඒක ක්‍රියාත්මක කරලා තිබුණේ ගිය අවුරුද්දේ මැයි මාසේ ඉඳන්. මැයි මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙලා තිබුණා කන්ටේනර්ස් හිර වුණාම ඒගොල්ලෝ බලනවා ඒ ගේන කෙනා එයාගේ ඉතිහාසය කොහොම කෙනෙක්ද කියලා ඒගොල්ලෝ හදාගත්තු නිර්ණායක ටිකක් තියෙන කමිටි එකක් තියෙනවා. ඒ කමිටි එකෙන් මොකද කරන්නේ? ඒ නිර්ණායකයන්ට යටත් ඒවා හොඳ ගනුදෙනුකරුව විශ්වාසවන්ත ගනුදෙනුකරුව කවදාවත් ප්‍රශ්නයක් ඇතිලා නොවන අය කියන පදනම මත ඒ වගේ සාධක ගොඩක් ඒගොල්ලෝ උපයෝග කරන් තිනවා. ඒ සාධක මත නිදහස් කරලා තියෙනවා. ඒක සිද්ධ වෙලා තියෙන 13 වතාවක්. ওই 323 කියන්නේ 13 වෙනි වතාව. එතකොට ඒක අපි බලයට ඇවිල්ලා සිදුණු දෙයක්වත් නෙවෙයි. එහෙම අවදානම් කමිටුවකින් කරගෙන ගිහපු ප්‍රැක්ටිස් එකක් ඒක.
13 වතාවක් ඊට පෙර සිද්ධ වෙලා තියෙනවා. එක සැරයක් 68ක් යවලා තිබුණා. 8ක් යවලා තිබුණා. මේ විදිහට ගත්තොත් අවස්ථා කීපයක මේක සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට දැන් මේක ප්‍රශ්නේ නගනවා නම් නගන්න ඕන අර 13 වතාවට මොකද උනේ කියලා. මේක 13 වෙනි එක. ඊට පෙර 12 වතාවක් මේක සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මේක වරායත් මේ මොකද කස්ටම් එක රේගු දෙපාර්තමේන්තුව එවැනි තදබදයකදී ඒගොල්ලෝ අභ්‍යන්තරව හදාගෙන තියෙන යාන්ත්‍රණයක්. ඒතර අපිට දැන් තියෙන්නේ මොකද්ද ඒ යාන්ත්‍රණයෙන් යම් අඩුපාඩුවක් වෙලා තියෙනවද කියලා බලන එක තමයි අපිට තියෙන වගකීම. මම කියන්නේ පරීක්ෂා කරලා ගිහිපේ වගේත් එහෙම ගැටලු මතුවෙන්න පුළුවන්. පරීක්ෂා නොකර ගිහිපේ වගේත් එහෙම ගැටලු මතුවෙන්න පුළුවන් නේද? ඒ වගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නැවත විමර්ශනය කරන්න තමයි අපිට තියෙන්නේ. නැවත මම මුදල් අමාත්‍ය ලේකම්තුමාට කියලා අපි කමිටුවක් පත් කරා. ඒ කමුණ අපිට වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ වාර්තාව දැන් අපි අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. ඒතර කවුරුත් එළිය කෑ ගහන්න කලින් ඒ ප්‍රශ්නේ ඒ කියන්නේ 13 වෙනි වතාවෙන් ඔය 13 වෙනි වතාව තමයි අපේ ආණ්ඩු කාලේ සිද්ධ වුණේ. ඒතර අපි කරපු දේ තමයි තියෙනවා කියලා අපි කමිටි එකක් දාලා වාර්තාවක් අරගෙන ඒ වාර්තාව අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඒ නිසා මම හිතන්නේ ඒක අර ටිකක් වැඩිපුර ආණ්ඩුව මෙයා මැදිහත් වුණා. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. අපි දැන්ට පරීක්ෂණයක් කළා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ බලන්න. ඊට පස්සේ දැන් ඒක තමයි කියන්නේ. ඊට පස්සේ නෝන දැන් අර කුඩු කන්ටේනර් දෙකත් ඒ කන්ටේනර්ද කියලා. ඒක තමයි මම කිය පරීක්ෂා කරලා යන ඒ වගේ තනතුරු තියෙන්න පුළුවන්. නොකර යන ඒකවත් තනතුරු තියෙන්න පුළුවන්. ඒ කන්ටේනර්ස් දෙක පරීක්ෂා කරපු කන්ටේනර් දෙකක්. පරීක්ෂා කරන ඒ වගේ ගැටලු තියෙනවා. නේද? ඒකයි අපි උත්තරේ හොයාගන්න ඕනකම තියෙන්නේ. අපි අවසන් කරමුද? ඔව් අපිට අහන්න පුළුවන් ඕන වෙලාව ප්‍රශ්න. ෆෝන් එකකට අහන්න පුළුවන්. වැඩේ තියෙන හේතු නම් ගොඩක් තියෙනවා. ඔය බිලියන ගණන් ආයෝජන කතා ඇති වෙනකන් අහලා තියෙනවා. මම කියන්නේ එක කාලයක් අපේ ඔය නියෝජ්‍ය අමාත්‍ය අනිල් එතුමා මාස 6කට වඩා වැඩි කාලයක් ඔෆිස් එකේ නේද? දුමින්ද මතකද නේද? ඔෆිස් එකේ හම්බ වෙනවා බිලියන 4යි බිලියන 5යි කියන හැබැයි සාර්ථක වෙලා තියෙන හරි අඩුයි. ඒ නිසා ඔය ආයෝජන ගැන තියෙනවා ටිකක් අර ඒ කියන්නේ අතිශෝක්තියක් ඒ ආයෝජන ගේනවයි කියන වගේ තියෙනවද කියන සැකේ තියෙනවා. කොහොමත් ඔබතුමාගේ එක බාර දෙන්න නේද? අපි බලන්න මොකද්ද කරන්න පුළුවන්. එහෙනම් අපි අවසන් කරගමු. හොඳයි මේ මොහොතේදී ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් ආමන්ත්‍රණය කළ ආනර කුමාර දිසානායක බැතිතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් අද දවසේදී සියලුම දෙනා වෙනුවෙන් ස්තුති කතාව පැවැත්වීම සඳහා මා වෙත බාර කර තිබෙනවා. ප්‍රථමයෙන් වැඩම වදාළ අතිපූජනීය සම්පූජනීය මහා සංඝරත්නයට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනු ලබනවා. එහා සමගින් දමිළ කතෝලික මුස්ලිම් ඇතුළු සියලුම පූජකතුමන්ලාට අපගේ ගෞරවනීය ස්තුතිය. සියලු දෙනාටම මේ මොහොතේදී අසුන් ගන්නා හැටියට සිහිපත්